ගණනුත් හදලා බොයිල් නිමේ පැහැදිලි කිරීම ටිකත් කරලා ඉවරයි. ඊට පස්සේ ඇවගැඩ්‍රෝ නෑ ඩෝල්ටන්ගේ ආංශික බීජ නිමේ කරලා ඔප්පු කිරීම කරලා ඒකනොත් අපි ගණන් ටිකක් හැදුවා. ලියන්න මාතෘකාව අද පොඩක් තියරි කරලා ලියමු. ඊට පස්සේ යමු අපි ගණන් වලට ලියන්න. චාල්ස් නියමේ. චාල්ස් නියමේ. ඒකට කියන තව නම ලියා ගන්න චාල්ස් ගේ ලුසැක් නියමේ. චාල්ස් ගේ ලුසැක් නියමේ. මේ චාල්ස් ගේ ලුසැක් නියමේ නෙමෙයි හොඳේ. මොකද්ද? චාල්ස් අයිමත් කියන්නේ චාල්ස් ගේ ලුසැක් නියමේද? චාල්ස් ගේ ලුසැක් නියමේද? චාල්ස් ගේ ලුසැක් කියන්නේ මිනිස්සු දෙන්නේ. චාල්ස් ගේ ලුසැක් නියමේ කිය. චාල්ස් ගේ ලුසැක් නියමේ. ඉතින් ඔක්කොටම වඩා ලේසි මොන නියමයේ කියලා කියන එකද? චාල්ස් නියමයේ. ඔය චාල්ස් කියන්නේ කවුද? අර මහා බ්‍රිතාන්‍යයේ මේ කුමාරයාද චාල්ස් ඒ කුමාරයාගේ එක නෙවෙයි මොකද්ද? මේක ඇලෙක්සැන්ඩර් චාල්ස් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. සපෝට් කරපු එක්කෙනා තමයි ගේ ලුසැක්. ගොඩක් වෙලාවට ඒක නම ලියන්නේ නැහැ. නමුත් ඉතින් මම ඉතින් සාමාන්‍යයෙන් ඔය හැම එකටම උදව් කරන මිනිස්සු මතක තියාගන්න නිසා මම ලිව්වා ගේ ලුසැක් කියලා. සාමාන්‍යකලේ පොතේ වල තියෙන්නේ චාල්ස් නියමයේ කියලා. මොකද චාල්ස් කියන්නේ ආන්ගින දන්න එකක් කියන්නේ මේ මට කියන්නේ අධික වශයෙන් මම උෂ්ණත්වය වැඩි කරගෙන ගියොත් එහෙම භාජනයක භාජනය ප්‍රසාරණය වෙනවද භාජනය සංකෝචනය වෙනවද? උෂ්ණත්වය වැඩි කරොත් එහෙම භාජනය ප්‍රසාරණය වේද සංකෝචනය වේද? ප්‍රසාරණය වේ කියලා කියන්නේ පරිමා අඩු වේද පරිමා වැඩි වේද? පරිමා වැඩි වෙනවනේ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරනකොට පරිමා මොනවා වීමද වෙන්නේ? වැඩිවීමක් වෙන්නේ. ඒකෙන් උෂ්ණත්වයත් එක්ක පරිමාවයේ තියෙන්නේ අනුලෝම සම්බන්ධයද ප්‍රතිලෝම සම්බන්ධයද? වැඩි කරද්දී වැඩි වෙනවා. මොකද්ද එහෙනම්? අනුලෝම. හැබැයි යම් යම් නියත හමු වෙමේ වාතස්කන්ධයයි පීඩනයයි නියත නම් පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාත වන බව තමයි චාල්ස් නියමයෙන් කියවෙන්නේ. හරිම ලේසි. උෂ්ණත්වය වැඩි කරද්දී පරිමාව වැඩි වෙනවා. හැබැයි මේ දෙන්න අතර සම්බන්ධය බලන්න ඒ දෙන්නට බලපවත්වන නැත්නම් බලපාන වෙනත් සාධක දෙකක් වන වාතස්කන්ධය පීඩනය මොනා කරන්න ඕනද? නියත කරන්න ඕනේ. තේරෙනවද? එහෙනම් කොහොමද චාල්ස් නියමයේ කියවන්නේ? ඔව් නියත උෂ්ණත්වයක ඇත්තේ වූ නියත පීඩනය ඇත්තේ වූ අචල වාතස්කන්ධයක මේ නියත පීඩනය ඇත්තේ වූ අචල වාතස්කන්ධයක පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට කෙල්වින් උෂ්ණත්වයට මොනවා වේද? අනුලෝමව සමානුපාත වේ. කියන්නේ මොකද්ද චාල්ස් නියමයෙන් කියවෙන්නේ? ලේසි. අරක බලන්න කියන්නේ. නියත පීඩනය යටතේ වූ මොකද්ද? අචල වාතස්කන්ධයක පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාත වේ. කියන්නේම අයිමත් කියන්නේ ඔයගොල්ලෝ. නියත බලලා කියන්න ඉතින්. නියත පීඩනය යටතේ වූ අචල වාතස්කන්ධයක පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාත. එහෙනම් මේ සමානුපාතික ලකුණු නැති කරන්න අපි දානවා නියතය v සමානයි kt. එහෙනම් අපිට ලියන්න පුළුවන් v බෙදීම t සමානයි k කියලා. ඔන්න චාල්ස් නියමයේ සමීකරණය විදිහට ලියුවොත් අපිට එනවා v බෙදීම t සමානයි k. මෙහි k හි යගය මට කියන්න මේකේ k වලගේ රඳාපවතින සාධක වාත ස්කන්ධය මත රඳාපවතිනවා. තව මොකද්ද? පීඩනයේ මත රඳා පවතිනවා. තව වායුවේ ස්වභාවය ඒ කියන්නේ වායු වර්ගය මත ඔන්න මතක තියාගන්න ඕන රඳා පවතිනවා කියලා. එහෙනම් මට මේ චාල්ස් නියමයේ ඕනනම් අවස්ථා දෙකකට දාන්න පුළුවන්. හැබැයි අවස්ථා දෙකේම එකම k එකක් එන්න නම් වාතස්කන්ධයේ පීඩනය වායු එක හා සමාන වෙන්න ඕනේ. ඔන්න අපි දානවා චාල්ස් නියමයේ අවස්ථා දෙකකට බලන් ඉන්න. මෙන්න මෙයාගේ තියෙන වාතස්කන්ධයට සමානයි නියතයි මෙයාගේ තියෙන වාතස්කන්ධේ. මෙයාගේ උෂ්ණත්වය සමානයි නියතයි. එහෙම හිතන්නකෝ. දැන් මෙතන ඉන්නවා කැපිටල් A වායුව. මෙතන ඉන්නවා කැපිටල් A වායුව. මෙයාගේ පරිමාව V1, උෂ්ණත්වය T1, මේක V2 T2. එකම දේ බලන්න තියෙන්නේ වාතස්කන්ධය හා උෂ්ණත්වය මෙතන පීඩනය නියතයි. වාතස්කන්ධය හා පීඩනය නියත නම් මොන නියමයේ දාන්න පුළුවන්ද? පටස් ගාලා චාල්ස් නියමයේ දාන්න පුළුවන්. කොහොමද මේකට චාල්ස් නියමයේ දාන්නේ? V1 බෙදීම T1 සමානයි K කියලා දානවා.
මේකට චාල්ස් නියමය දාන්න මොකද්ද? දාන්න නම් මෙන්න මේ වායුව පරිපූර්ණ වෙන්න ඕනේ සහ වාතස්කන්ධයයි පීඩනය නියත වෙන්න ඕනේ. ඔහොමනේ චාල්ස් නියමය දාන්න පුළුවන් අවස්ථා දෙකට. ඉතින් අවස්ථා දෙකේම වාතස්කන්ධයයි සමානයි නියතයි නිසා පීඩනය සමානයි නියතයි නිසා සහ වායු වර්ග එක හා සමාන නිසා එක සමානයි දෙකනේ. එක සමානයි දෙක නිසා වලියල් බල V1 බෙදීම T1 සමානයි මොකද්ද? V2 බෙදීම T2. මතකද? බොයිල් නියම අවස්ථා දෙකකට දැම්මේ කොහොමද? P1 V1 සමානයි P2 V2 නේද? චාල්ස් නියමයත් ඔය වගේම අවස්ථා දෙකකට දාන්න බල මොකද්ද? V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2 කියලා. පැහැදිලිද? ලියමු ඉස්සර ලියන්න. ලියන්න. පාට මාරු කරලා ලියන්න. නියත පීඩනයට වූ අචල වාත ස්කන්ධයක නියත පීඩනයට වූ අචල වාත ස්කන්ධයක නියත පීඩනයට වූ අචල වාත ස්කන්ධයක නියත පීඩනයක් යටතේ වූ අචල වාත ස්කන්ධයක නියත පීඩනයට වූ අචල වාත ස්කන්ධයක පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාත වේ. පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාත වේ. හරි ලියන්නේ. අර කොටුවක් දාලා තියෙන නියත බව පෙන්නන m නියතයි p නියතයි v සමානුපාතිකයි t එන v සමානයි kt එන v බෙදීම t සමානයි k කියලා දාලා කොටු කරගන්න. ඊට පස්සේ ලියන්න k වලගේ රඳා පවතින සාධක තුන. ඊට පස්සේ අවස්ථා දෙකක් සඳහා චාල්ස් නියමය දාලා පෙන්නන්න රූප සටහන් ඇදලා. ලියගෙන යන්න. හරි. අපි දැන් ඔන්න පොඩි කොටසක් කරා පුතේ දැන් ආපු කට්ටිය අහගන්න. අපි චාල්ස් නියමය කියලා දෙදී හිටියේ. හරිද? කට්ටිය ආව නේද? හරි. අහන්නකෝ. මොකක්ද මේකට කියන්නේ චාල්ස් නියමය? චාල්ස් කියන්නේ අහන් ඉන්න පීඩනයේ නියත නම් වාතස්කන්ධයේ නියත නම් පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට මොනවා වෙනවද කියලාද කියන්නේ අනුලෝමව සමානුපාතයි. ඒ සාමාන්‍ය දන්න දෙයක්නේ. උෂ්ණත්වය වැඩි කරද්දී භාජනය මොනවා වෙන්න ගන්නවද? සංකෝචන වෙනවද? ප්‍රසාරණය වෙනවද? ප්‍රසාරණය වෙනවනේ. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙන උෂ්ණත්වය මොනවා කරනකොටද? වැඩි කරනකොට උෂ්ණත්වය වැඩි කරනකොට පරිමාව වැඩි වෙනවා නම් පරිමාව සහ උෂ්ණත්වය අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. හැබැයි වාතස්කන්ධයේ පීඩනය මොනවා වෙන්න ඕනද? නියත වෙන්න ඕනේ. එතන සමානුපාතික ලකුණු නැති කරන්න අපි දානවා නියතේ k v සමානයි kt k උක්ත කරොත් v බෙදීම t සමානයි k. මතකද බෝයිල් නියමයට ආවේ අපිට pv සමානයි k නේ. චාල්ස් නියමයට එන්නේ v බෙදීම t සමානයි k. k රඳා පවතින මොන සාධක මතද? වාතස්කන්ධයේ පීඩනය සහ වායු වර්ගයේ මත. මම අවස්ථා දෙකක් සඳහා එකම වායුවකට v1 t1 v2 t2 කියන අවස්ථාවලට අපි දානවා චාල්ස් නියමය. අවස්ථා දෙකක් සඳහා චාල්ස් නියමය දානවා. අවස්ථා දෙකක් සඳහා චාල්ස් කියලා ලියන්න. නියමය දානවා. දැන් මම මොකක්ද දෙන්නේ මේ අවස්ථාවට? v1 බෙදීම t1 සමානයි k. එහෙනම් අයිමන් මේ අවස්ථාවේ මොකක්ද දෙන්නේ? v2 බෙදීම t2 සමානයි k. දැන් මෙයාගේ දකුණු පැත්ත සමාන නම් මේ දෙන්නගේ මොන පැත්තේ සමාන වෙන්න ඕනද? වම් පැත්තේ සමාන වෙන්න ඕන. මොකක්ද එහෙනම් අවස්ථා දෙකක් සඳහා චාල්ස් නියමේ v1 බෙදීම t1 සමානයි v2 බෙදීම t2. තේරෙනවද කියන එක? පොඩි ගානක් ලියමු. ඕකෙන් ගානක් ලියමු.
ලිය. ලියන්න කැපිටල් A වායුවකින් කැපිටල් A වායුවකින් මවුල 5ක් කැපිටල් A වායුවකින් මවුල 5ක් 2 ඝන ඩෙසිමීටර භාජනයක 2 dm 3 බලය 2 ඝන ඩෙසිමීටර භාජනයක 2 ඝන ඩෙසිමීටර භාජනයක 300 කෙල්වින්හි පවතී. ලියන්න කැපිටල් A වායුව ඇති කරන කැපිටල් A වායුව ඇති කළ පීඩනයම කැපිටල් A වායුව ඇති කළ පීඩනයම කැපිටල් A වායුව ඇති කළ පීඩනයම එම මවුල සංඛ්‍යාවෙන්ම එම මවුල සංඛ්‍යාවෙන්ම එම මවුල සංඛ්‍යාවෙන්ම 4 ඝන ඩෙසිමීටර භාජනයක පැවතියේ නම් 4 ඝන ඩෙසිමීටර භාජනයක පැවතියේ නම් 4 ඝන ඩෙසිමීටර භාජනයක පැවතියේ නම් ඊට අදාළ උෂ්ණත්වයේ කෙල්වින් වලින් සොයන්න. ඊට අදාළ උෂ්ණත්වයේ කෙල්වින් වලින් සොයන්න. හරි කරන්න බලන්න. දැන් ඕගොල්ලෝ බලන්න ඕකේ මම කියනෝ නේද අවස්ථා දෙකේම ඉන්නේ එකම වායුවනේ. මෙයාගේ මවුල ගන්නට මෙයාගේ මවුල ගන්න සමානයි කියන්නේ මෙයාගේ වාතස්කන්ධයට මෙයාගේ වාතස්කන්ධය සමානයි. මවුල සමාන වන ස්කන්ධය සමානයිනේ. ඒ වගේ මෙයා මෙතනදී ඇති කරන පීඩනයමල මෙතනත් ඇති කරන්නේ. ආයෙකින් ඔය නොකියා කියන අවස්ථා දෙකේ වාතස්කන්ධයේ පීඩනය නියතයි කියලා නේද? එහෙනම් අගයන් ආදේශ කරන්න ඕනේ චාල්ස් නියමයේ අවස්ථා දෙකකටනේ. එහෙනම් කෙලින්ම ලියන්න චාල්ස් නියමයට අනුව V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2 දාලා අගයන් ටික ආදේශ කළා මට උත්තරේ කිය. V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2 චාල්ස් නියමයට අනුව ලියන්න m හා මෙතන p නියත වේ කියලා ලියන්න. ඝන ඩෙසිමීටර දෙකක භාජනයක එයා මුලින්ම හිටියේ කෙල්වින් 300ද? අහනවා 4 ඝන ඩෙසිමීටර භාජනයේ උෂ්ණත්වය කීයද කියලානේ. ඉතින් සුළු කරන තියෙන 2ට 2 1යි 4ට 2 2යි. මෙතන t මෙහෙට එනවා. 302ක් කීයද එන්නේ? 600 නේ. හරිනේ. එක දත්තයක් දීලා තියෙන ඩෙසිමීටර 2යි 300යි කියලා. ඊළඟ දත්තය 4යි කියලා දීලා තියෙනවා. ඒ වෙලාවේ t අහනවා. පැහැදිලිද? ලියන්න පරිපූර්ණ වායු සමීකරණයේ භාවිතයෙන් ඊළඟ ගාන කියලා ලියගෙන ඊළඟ ගාන පරිපූර්ණ වායු සමීකරණයේ භාවිතයෙන් චාල්ස් නියමයේ සාධනය කිරීම. පරිපූර්ණ වායු සමීකරණයේ භාවිතයෙන් චාල්ස් නියමයේ සාධනය කිරීම. ආමේ අපි ගිය සතියේ ඒ වගේ එකක් කරාමේ. පරිපූර්ණ වායු සමීකරණය මොකද? PV සමානයි nRT. අපි ලියනවා චාල්ස් නියමයට අනුව m හා p නියත වේ. m නියත බැවින් මවුල ගානද මොනවා වෙනවද? නියත වෙනවා. අයියේ මවුල ගාන කියන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයනේ. එහෙනම් පුතේ ස්කන්ධේ නියත නම් මෞලික ස්කන්ධේ කොහොමද නියත නිසා මේ දෙන්න බෙදුවම එන්න මවුල ගාන මොනවා වෙන්න ඕනද? නියත වෙන්න ඕනේ. එතකොට PV සමාන nRT එක බලන්නකො මේ මොනවද නියත වෙලා තියෙන්නේ? V සමානයි
මෙතන තියෙන n r බෙදීම p සමානයි t කියලා ලියතයි වතාවක් t මේ මෙතන n නියතයි කියලා කියවෙනවා r නියතයි කොහොමද චාල්ස් නියමයට අනුව p කොහොමද මොන වෙලා තියෙන්නේ නියත වෙලා තියෙන්නේ n උත් නියත නම් r උත් නියත නම් p නියත නම් මේ සේරම නියත සඳහා පොදු නියතයක් දාන්න පුළුවන් k එන k අහක් කරමු k අහක් කරාම අපිට එනවා v සමානුපාතිකයි t දැක්කද p සමාන nr t එකෙන් පටන් අරගෙන චාල්ස් නියමයේ කොන්දේසි ගත්තාම මෙහෙම වෙනවයි කියලා අපිට v සමානුපාතිකයි t කියලා පෙන්න ගන්න පුළුවන් වෙනවා තේරෙනවද කියන එක ලිය පොඩි දේව PV සමාන nRT චාල්ස් නියමයට අනුව අපි ලියුවා m හා p නියතයි ස්කන්ධය නියතයි කියන්නේ මවුලත් නියතයි මවුල නියත නම් පීඩනය නියත නම් ආරුත් කොහොමද නියත නිසා ඒ ඔක්කොටම පොදුවේ k දාමු k අහක් කරාම සමානුපාතික ලකුණු එනවා හරි අපි ගාන කදමු ගන්න ටියුට් එක ගණන් ටියුට් එක දීලා දෙන්නේ මේ මහා ගණන් ටියුට් එක ගන්න මේ මහා ගණන් ටියුට් එක 21 වෙනි පිටුව පෙරලා ගන්න නෑ 21 වෙනි ගාන 4 වෙනි පිටුවේ 21 වෙනි ගානේ ආරෝමී ඉලක්කම් දෙක අඳින්න මුලින්ම ගානට රූපයක් ඇඳලා දත්ත මාක් කරලා කරගෙන යන්න බල්බ දෙකක් තියෙන්නේ රවුම් කැලි දෙක සම්බන්ධ කරපු ගානක් ගිය සතිය අන්තිමට හැදුව මතකද 44ක උත්තරයක් ආවේ 4 වෙනි පිටුවේ 21 රෝම ඉලක්කම් දෙක ABCD කියලා කොටස් හතරක් තියෙනවනේ කරන්න ඒලල් ගාන ගණන් ටියුට් එක තියෙනවා මේ පුතේ අර ඔන්ලයින් එකේ ඉන්න පුතා චුට්ටක් මට කියන්න ඔයා ගාව ওই ටියුට් එක තියෙනවද අපි කුරියර් කරා ආවද ඔයාට ওই ටියුට් එක තිබුණාද ඒකේ වායු ටියුට් එකක් ගණන් තියෙන ටියුට් එකක් නැත්තම් කියන මම ෆොටෝ එකක් දාන්නම් ඔයාට මේ වගේ ටියුට් එකක් තිබුණාද මේ වගේ නැති වුණත් කමන ඇතුලේ පදාර්ථයේ වායුමය අවස්ථාව කියලා රත් කළ යකඩ කෙඳි මතින් කියලා ගානක් තියෙන ටියුට් එකක් මම එවලා තිබ්බද බලන්නකෝ නැත්තම් ඔය මෙසේජ් එකක් දාන්න මම මේ ගාන වට ෆොටෝ ගහලා එවන්න
බලමු. දැන් මේවා මේ පුතේ අපි යන දැන් මේ බල්බ ගණන් කිහිපයක් හදන්න සාමාන්‍යයෙන් වායු නියමවල නැත්නම් පදාර්ථයේ වායු අවස්ථාවේ ජනප්‍රියම ගණන් වර්ගය තමයි මෙන්න මේ වගේ ගණන් වර්ගය. හොඳයි. දැන් අහගෙන ඉන්නකො අපි එකක් හදලෙමු. අහගෙන ඉන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ එක බල්බයක් තියෙන ඒ බල්බේ මොන වායුවක් තියෙන x වායුව තියෙන x වායුව මගේ නැති කරන පීඩනය ATM එකයි. එයා ඉන්නේ කෙල්වින් 300 දී එයා ඉන්නේ ඝන ඩෙසිමීටර දෙකක භාජනයක. හරි වැඩ කරන එකට නවත්තමු අපි තව ගානක් දෙන මේ જાතියෙම. ඒක හදන්න අනේ. ඊට පස්සේ මේ ඝන ඩෙසිමීටර 4ක භාජනයක y කියලා වායුවක් ඉන්නවා කෙල්වින් 300 දී එයා විසින් ඇති කරන පීඩනේ ATM 3යි. මුලින්ම මේ බල්බ දෙක වෙන වෙනම තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මෙතන කරාමයක් දාලා තියෙනවා කියලා නම් කරාමේ ඇරලා මේ වායු දෙකට නිදහසේ මිශ්‍ර වෙන්න දෙනවා. මේ වායු අතර ප්‍රතික්‍රියාවකුත් නැහැ කියලා කියනවා. දැන් එතන මේ පැත්තේ තියෙන x වායුව මෙහෙටත් යනවානේ. මේ පැත්තේ තියෙන y වායුව මෙහෙටත් යනවා. එහෙනම් මේ බල්බ දෙකෙම දැන් x වායුවයි y වායුවයි තියෙනවානේ. අන්තිම උෂ්ණත්වය මොනවා වෙලා නැද්ද? වෙනස් වෙලා නැහැලු. දැන් මට කියන්න මේක භාජන දෙකක් වුණාට කරාමේ විවෘත කිරීමෙන් පස්සේ වායු නිදහසේ මිශ්‍ර වුණාට පස්සේ මේක භාජන දෙකක්ද එක භාජනයක්ද? කිය මේක භාජන දෙකක්ද එක භාජනයක්ද? දැන් එකක්. එහෙනම් භාජනයක් නම් දැන් මෙතන තියෙන්නේ මේ භාජනේ හැමතැනම පීන එක හා සමාන. ඔන්න ඕක තමයි ගානේ තර්කය. වායු මිශ්‍ර වුණාට පස්සේ කරාමේ ඇරියට පස්සේ දැන් බල්බ දෙකක් විදින්න මේක භාජනයක් විදින්න ක්‍රියා කරන්නේ. තනි භාජනයක කොහොමද හැමතැනම පීන එක හා සමාන. දැන් මට කියන්න ඕනම තැනක මෙයාගේ පීඩනය සමාන නම් ඒ පීඩනයේ x ගේ පීඩනයේද y ගේ පීඩනයේද මුළු පීඩනයේද? ඔව් දැන් x උත් තියෙනවනේ y තියෙනවනේ. එහෙනම් මේ ඕනම තැනක ඇතිවන පීඩනය මෙතන සමාන වෙන්නේ x ගේ y ගේ ආංශික පීඩන වල මුළු එකතුවටවත් මුළු පීඩනයට. අහනවා දැන් ඕගොල්ලන්ගේ මුලින්ම අහන්න එකනේ. සම්බන්ධ කරලාද භාජනය තුල ඇතිදී සමස්ත පීඩනේ මුළු පීඩනය අහන්නේ. එහෙනම් px උයි py හොයලා ඒ දෙක මොනා කරා නම් හරිද? එකතු කරා නම් හරි. හැමතිස්සෙම ගොඩක් ගණන් වලට අවස්ථා දෙකක් තියෙනවා. පිළිගන්නවද? මුලින්ම මේ භාජනය තුල නේද x ඉන්නේ? දැන් එතකොට ඊළඟට x මේ හැමතැනම ඉන්නව නේද? එන x ගේ අවස්ථා දෙකක් තියෙනවා කියලා තේරෙනවද? x මුලින්ම ඩෙසිමීටර දෙකේ භාජනයේ ඉන්නකොට අනිත් එක x මේ හැමතැනම ඉන්නකොට එහෙනම් අපිට මේ අවස්ථා දෙකට දාන්න පුළුවන් PV සමානයි nRT. නැත්නම් මේකට වෙන නියමයක් දාන්න පුළුවන් මේ. මට කියන්න මේ අවස්ථාවටයි ඊළඟ අවස්ථාවට x සඳහා PV සමානයි nRT ගෙන් පොදු මොනවාද කියන්නකෝ. ඕගලන්ට පේනවද? මේ x වායුවට බලපවත්වන උෂ්ණත්වය කෙල්වින් 300යිනේ. ඊට පස්සේ මේ භාජනය දෙකේම නැත්නම් මේ බල්බ දෙකේම x වායුව ඉන්නකොටත් එයාට බලපවත්වන උෂ්ණත්වය එක හා සමානයි T+Tමයිනේ. එන අවස්ථා දෙකේ යගේ උෂ්ණත්වය මොනවා වෙලා නැද්ද? වෙනස් වෙලා නැහැ. R කොහොමද වෙනස් වෙන්නේ නැහනේ. මේ x වායුවම නම් අර මුළු භාජනයේම හැසිරෙන්නේ. එයාගේ මවුල ගාන මොනවා වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් මට කියන්න එනුත් නියත නම් R උත් නියත නම් T උත් නියත නම් PV සමානයි K නේද? PV සමානයි K කියලා කියන්නේ මොන නියමයේද? මතක නැහැනේ. PV සමානයි කියලා කියන්නේ බොයිල් නියමේ. බොයිල් නියමේ PV සමානයි K නම් බොයිල් නියමේ අවස්ථා දෙකකට දැම්මම කොහොමද ඒක ලියන්නේ අපි? P1 V1 සමානයි P2 V2. ඔන්න බොයිල් නියමේ කියලා දෙන දවස්වල හිටපු නැති කට්ටිය දැන් අයිමත් කියන්න. පුතේ බොයිල් නියමෙන් කියවෙන්නේ වාතස්කන්ධයේ උෂ්ණත්වය නියත නම් පීඩනයේ පරිමාවට ප්‍රතිලෝමයි කියලා. පීඩනය වැඩි කරද්දී පොඩි ළමෙක් වුණත් දන්නවනේ පුතේ පරිමාව අඩු වෙනවයි කියලා. ඒක තමයි බොයිල් නියමෙන් කියවෙන්නේ. මේ සමානුපාතික ලකුණු නැති කරන දානවා නියතේ K. එහෙනම් මේකෙන් මෙහෙට ගේන්නකො මෙයාව. PV සමානයි මොකක්ද දෙන්නේ? K නේද? එහෙනම් PV සමානයි K වලට අපි කියන මොන නියමයේද? බොයිල් නියමය. අද දැම්ම වගේ චාල්ස් නියමයේ අවස්ථා දෙකකට දැම්ම වගේ මේක දානකො අවස්ථා දෙකකට මොකක්ද දෙන්නේ? P1 V1 සමානයි P2 V2. තේරෙනවද කියන එක? එහෙනම් අපි x වායුවට දාන්න යන බොයිල් නියමය. මම මේ ටික මකනවා. PV සමාන nRT දාලා හදන්න පුළුවන්. බලන්න මම කරන හැටි මේක. මම දානවා capital X සඳහා අවස්ථා දෙකට මොනවාද? n හා t නියත නිසා මොන නියමයේද? බොයිල් නියමයේ දානවා. කොහොමද බොයිල් නියම අවස්ථා දෙකකට ලියන්නේ? P1 V1 සමානයි P2 V2. මුලින්ම දාන්නේ මේ භාජනයේ x ඉන්නකොට. ඊළඟට මේ හැමතැනම x ඉන්නකොට තමයි P1 V1 දාන්නේ. බලන්නකෝ. පළවෙනි පීඩනයේ කීයද x වායුවේ? පළවෙනි පීඩනයේ ATM 1යි. එයා ඉන්නේ කොච්චර පරිමාවකද? ඝන ඩෙසිමීටර් 2ක. දැන් මට කියන්න
මේක ක්‍රියාත්මක වෙන්නේ තනි භාජනයක් විදිහට නම් දැන් x හැසිරෙන පරිමාව කියන්නේ 2ද 4ද 4යි 2යි 6ද 6යිනේ. එහෙනම් දැන් පීඩනය දන්නේ නැහැ. දැන් x පීඩනය දන්නේ නැහැ නව භාජනය තුල. හැබැයි ආ ඉන්න පරිමාව දන්නවා ගන් ඩෙසිමීටර කීයද 6යි. තේරෙනවද? ඒතකොට 2ට 2 1යි 6ට 2 3යි. අපිට එනවා මෙයාට මෙයා කැපිලා යනවා. තේරෙනවද? 3න් 1යි ATM කියලා එනවා. තේරෙනවද කියන එක? ඔය වගේම අපි y වායුවටත් දානවා මොකද්ද p1 v1 සමානයි p2 v2. y වායුවේ කීයද පීඩනේ ATM 3යි. පරිමාව ඉන්නේ ඩෙසිමීටර් 4යි. එන y වායුවේ මේ භාජනය තුල පීඩනය අපි දන්නේ නැහැ. හැබැයි ඉන්නේ නම් ඩෙසිමීටර් කීයකද? 6ක. මොකද වෙන්නේ? 3ට 3 ගොඩවල් 1යි 6ට 3 ගොඩවල් 2යි මෙතන 2යි මෙතන 2යි. එහෙනම් නව y ගේ පීඩනය ATM කීයද 2යි. එම නිසා සමස්ත පීඩනය P total සමාන වෙන්නේ px ධන py අනුව මේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් ඕක එන්නේ කියලා ඔහොම කෙටියෙන් ලිව්වා. එහෙනම් P total කීයද එන්නේ? px එනවා 3න් 1යි. px එනවා 3න් 1යි. ධන py එනවා ATM 2යි. පුතේ ATM දෙකට 3න් 1යි ATM එක 2යි 3 1යිනේ. 2යි 3 1යි කියලා කියන්නේ 2.3යි ATM. තේරෙනවද? එහෙනම් භාජනයේ සමස්ත පීඩනය කිය දෙන්නේ 2.3යි. තේරෙනවද? හරිම ලේසි. මුලින් මේ කොටස හදලා ඉවර කරගන්න. කොහොමද 2.3 ආපු කට්ටියත් උස්සන්න. අනික කට්ටිය මේක හදාගෙන ඉන්න ටක් ගාලා. නැත්නම් මේ ගන්න හදන තව ක්‍රමයක් තියෙනවා. මේකට PV සමාන NRT දානවා. පීඩනය දන්නවා. පරිමාව දන්නවා. මවුල දන්නේ R දන්නවා T දන්නවා. මෙතනින් X මවුල හොයනවා. ඒ වගේ මේකට PV සමාන NRT දාලා මොන මවුල හොයනවද? Y මවුල හොයනවා. දැන් ඒතර මේ භාජනයේ තියෙන්නේ මොනවද? X දන Y මවුලනේ. මේ මුළු භාජනයේට එකපාරටම PV සමාන NRT දානවා. මුළු පීඩනය දන්නේ නැහැ. හැබැයි පරිමාව 6යි. මවුල ගාන එකතු කරලා ආපු ගාන R උෂ්ණත්වයේ 300. හැබැයි එහෙම දාන්න පුළුවන්. මේ බල්බේ උෂ්ණත්වය එක හා සමාන වුණොත් විතරයි. ඔය ගානට එක දාත හැකි. එහෙම දැම්මහමත් ඔයාට ඔය උත්තරේ එනවා. හැබැයි කරදරයි සුළු කරන්න. මේ ක්‍රමය ලේසි කොට. ලියගන්න 2.3 AT. තේරුණාද? x වායුවට අවස්ථා දෙකක් තියෙනවානේ. මුලින්ම x තනි බල්බේ ඉන්නකොට අනිත් එක x හැමතැනම ඉන්නකොට දෙකයි. ඊට පස්සේ y එක බල්බයක ඉන්නකොට නැත්නම් y හැමතැනම ඉන්නකොට ওই අවස්ථා දෙකට දාන්න තියෙනවා. හරි ඊළඟ ගාන කොටස බලන්නකෝ. ගණන් ටික හැදුවොත් තමයි ගොඩ යන්නේ. හරි බලන්න ඊළඟ කොටස. ඔව් ඒ කොටස හරි. මේ ඒ කොටසනේ. ඒතර ඒ කොටසට උත්තරේ තමයි මේ දැන් අපි හොයලා තියෙන B කොටස. බලන්න. බලමු. ඩෙසිමීටර් 2 භාජනය තුල y ගේ ආංශික පීඩනය. දැන් මට කියන්න මේකන ඩෙසිමීටර් 2 භාජනේ මිශ්‍ර වුණාට පස්සේ අහන්නේ. මෙතන 4යිනේ. මට කියන්න ඇත්තටම y කියන එක කෙනා මිශ්‍ර වුණාට පස්සේ 2ේද ඉන්නේ 4ේද ඉන්නේ 6ේමද ඉන්නේ 6ේමනේ ඉන්නේ. මොකද ආංශික පීඩනය කියලා කියන්නේ? ආංශික පීඩනය කියලා කියන්නේ එයා තනියම ඉන්නකොට එයා විසින් විතරක් ඇති කරන පීඩනයනේ. මං කියන එක තේරෙනවද?
දැන් පිළිගන්නද මුලින්ම y හිටියේ ඩෙසිමීටර් 4 භාජනේ. දැන් කරාමයේ විවෘත කිරීමෙන් පස්සේ මොකද වෙන්නේ? මේ y හැමතැනටම යන්න ගත්තනේ. මේ මුළු භාජනයේ පුරාම විසිරී පැතිරෙන්න ගත්තා. ආංශික පීඩනය කියලා කියන්නේ මොකද්ද? දෙන ලද භාජනය තුල එයා තනිවම හැසිරෙනකොට එයා විසින් විතරක් ඇති කරන පීඩනයෙන් අපි කියන්නේ එයාගේ ආංශික පීඩනය කියලා. ඉතින් ළමයි දැන් ඇත්තටම y මේ ඩෙසිමීටර් 6ෙම තියෙනවනේ. ඩෙසිමීටර් 6ෙම එයා ඇති කරන මොකක් හරි පීඩනයක් තියෙනවනම් එයා ඩෙසිමීටර් 2 ඇති කරන්නේ ඒ පීඩනයමනේ. මේ හැමතැනම මේ 6ෙම y ඇති කරන්නේ එකම පීඩනයක්. එයා නිකන් අපි රවට්ටන්න අහලා තියෙන ඩෙසිමීටර් 2 කීයද කියලා. ඩෙසිමීටර් 2 විතර නෙමෙයි නෑ ඉන්නේ 6ෙමනේ ඉන්නේ. ඉතින් ඩෙසිමීටර් 2 6 කියලා කන්නේ මුළු භාජනයේ හැමතැනම ඇති කරන පීඩනය එක හා සමානයි. එහෙනම් දැන් අපි හොයාගත්තා y ගේ ආංශික පීඩනය. y ගේ ආංශික පීඩනය දැන් මේ හොයාගත්ත කීයද? py atm 2. තේරෙනවද? මම නෝට් එක ලියන මේ ගානෙන් පස්සේ. එහෙනම් b හොයලා තිබුණේ. හරි මිශ්‍රණය තුල xc මවුල භාගය. හරි. මිශ්‍රණය තුල xc මවුල භාගය. මේ අපි දන්නව නේද සමීකරණයේ මවුල භාග තියෙන. එහෙනම් x වායුවට දානවා අපි මෙහෙම එකක් මේ x ගේ ආංශික පීඩනය සමානයි මුළු පීඩනය වැඩි කිරීම මොකද්ද මවුල භාගය කියලා ගිය සතියේ සමීකරණයක් ඉගෙනුවානේ. ආංශික පීඩනය සමානයි මුළු පීඩනය වැඩි කිරීම මවුල භාගය දාන්න පුළුවන් x වලට. x ගේ ආංශික පීඩනය කීයද ආවේ 3න් 1යි. කලින් අපි හෙව්වා. මුළු පීඩනය ආවේ කීයද? 2.33. 2.33 කියන්නේ 2.3 එකයිනේ. 2.3 එකයි කියලා කියන්නේ 3න් කීයද? 2යි 3න් 1යි 3 2 6යි 1යි 7යි නේ. ආයෙනම් ATM ට ATM කැපෙනවා 3ට 3 කැපෙනවා. x ගේ මවුල භාගය කීය දෙන්නේ 7න් 1යි. තේරෙනවද? ලස්සනට උත්තරේ එනවා. ගිය සතිය ආපු නැති කට්ටිය මෙන්න මේ ඔප්පු කිරීම ඕනේ. එක වායුවක ආංශික පීඩනය හොයන්න පුළුවන්. ඒ මිශ්‍රණයේ මුළු පීඩනයෙන් එයාගේ මොකක් වැඩි කරලාද? මවුල භාගය වැඩි කරලායි කියලා මතක තියාගන්න. ගිය සතිය ආපු නැති කට්ටිය කෙනෙක්ගේ ආංශික පීඩනය මුළු පීඩනේ හරිනේ මුළු පීඩනේ මොකෙන් වැඩි කරාමද? මවුල භාගයෙන් වැඩි කරාම එනවා. මවුල භාගය කියන්නේ මොකද්ද? කෙනෙක්ගේ මවුල ගාන බෙදීම මුළු මවුල ගාන. එක්කෙනෙක්ගේ මවුල ගාන මුළු මවුල ගාන තරන්න අනුපාතය තමයි මවුල භාගය කියලා කියන්නේ. ඔන්න ABC හරි D. D වලින් ඉවරයි. සම්බන්ධිත භාජන දෙකේ උෂ්ණත්වය 310 දක්වා වැඩි කළ විට මිශ්‍රණය තුල y ගේ මවුල භාගය පොඩක් ඉන්නකෝ. මේ x ගේ මවුල භාගය 7න් 1 නම් y ගේ මවුල භාගය කීයද? මවුල භාගවල මුළු එකතු 1යිනේ. එකක් 7න් 1 නම් ඉතුරු එක 7න් කීයද? 6යි. උෂ්ණත්වය වැඩි කරයි කියලා මවුල පටව ගහනවද? උෂ්ණත්වය දැන් මෙතන වැඩි කරයි කියලා මෙතන ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහෙනේ. මවුල පැටව ගහන්න නැත්නම් උෂ්ණත්වය වැඩි කරයි කියලා මවුල භාගය මොනවා වෙන විදියක් නැද්ද? වෙනස් වෙන විදියක් නැහැ. දැක්කද? බලුකමට මහලා තින් 300 දී මවුල භාගය හෙවුණා හැමෝම මේ උත්තරේ දිනවනේ. ඌ 310 දී අහන්නේ. ඉතින් 310 දී ඒකම තමයි. මොකද උෂ්ණත්වය වැඩි කරාට මවුල මෙතන වෙනස් වෙන්නේ නැති හින්දා. දැක්කද? ඒකත් හිර කරලා. කලින් ගානත් ඩෙසිමීටර් 6 y ගේ ආංශික පීඩනය කියලා වුණා හැමෝම 2යි ATM ලියනවා. 6 අහන්නේ නැතුව 2 අහන්නේ. ඉතින් 6නේ ඉන්නේ. 6 ඉන්න ගමන් ඉතින් 2 ඇති කරන්නේ ඒ පීඩනයමනේ. අර දැක්කද? ඒකත් අර හිර කරලා අහන්නේ. නමුත් ගානේ අමාරුවක් නැහැ. දැන් තේරෙනවද මේ බල්බ ගණන් හදන හැටි? මිශ්‍ර වුණාට පස්සේ පුතේ බල්බේ හැමතැනම පීඩනය එක හා සමාන. කොහේ වුවත් පීඩනය එක හා සමානයි කියලා අරගෙන ගාන හදා. අපි මේකට නෝට් එකක් ලියමු. උත්තර ටික ලියලා ඉවරයක් කරගන්නකෝ. ඉතින් ඕවට පුතේ ලකුණු 60 70 දුන්න ඉස්සර වායු ගණන්. ඔයගොල්ලෝ ඉස්කෝලේ වායු ගණන් ලේසි. අපරාධේ. හදන්නව තිබ්බ එක. අනිත් ඒවාට ගොඩක් ලේසි. අර අපි ගිය සතියෙන්ද PV වක්‍ර ටික එක එක වායුවෙන් වායුවට PV වක්‍ර ටිකක් අඳින්න තියෙන මුල් කොටස් ඔක්කොගෙම. දිගයි වුණාට ලේසි. නම කියෝ කීටි ඒ ගාන. දැන් නාලන්දේ සෙකන්ඩ් ටර්ම් තියලත් ඉවරයි. ඊයේ තිබ්බේ පුතේ. අද නාලන්දේ සෙකන්ඩ් ටර්ම් පේපරුත් ඉවරයි. මේ සුපිරි ගණන් ටිකක් දීලා තියෙන එක. හරිද? අර ඕගලන්ට ගෙන්නලා අපි හැදුවනේ දවසක් ගණන් ටිකක් මතකද? නියම ගණන් ටිකක් දීලා තියෙනවා. මේ පේපර් එක ලබන සතියේ කරනවා. ලබන සතියේ පන්ති ඇතුළේම කරමු. තියරි පන්ති මේ ඇතුළේම කරමු. හරි? නියම අනුමාපන ගණන් ටිකක් දීලා තියෙනවා. සාන්න ගණන් ටික ඔක්කොම ටික මම කරලා දෙන්නම්. හරි? ඕගලන්ට තේරෙයි අපි මේ මට්ටමට උගන්වන්නේ ඇයි කියලා. මේ පේපර් ඒ විදිහටමයි දීලා තියෙන්නේ. පුතේ මේ පේපර්ස් වලට ලියන්න නම් පුතේ සාමාන්‍ය පන්තියට ගිහලා ජීවිතේට ලියන්න බෑ. ඒක තේරෙයි. අපි ලබන සතියේ මේ පේපර් එක කරනවා. පන්ති ඇතුලේ කරලා දෙනවා. හොඳ පේපර් එකක්. මට ආස හිතෙන විදිහ ගණන් අර මං වගේමයි. ගණන්වයි දීලා තියෙන්නේ.
ලොවෙත් නැති වෙන්න දීලා තියෙනවා. එහෙම බෑ. වායු ගණන ලේසි. MCQ එකත් අවුලක් නැහැ හැබැයි. ඒ කියන්නේ දැන් අපි ඒවට බනින්න නරකයි. මොකද ඒවා ඇත්තටම හොඳ. ඒ වගේ දිගටම හැම ඉස්කෝලේකම ওই මට්ටමට පේපර් හැදුවොත් ඔක්කොම බොරු කරන පන්ති ඔක්කොම නතර වෙනවා පුතේ. මොකද කිසිම පන්තියකට ගිහිල්ලා ළමයිට ඔය වගේ මට්ටමේ පේපර් එකක් දුන්නොත් කරන්න බෑනේ. ඒතකොට ළමයිට හොඳට උගන්වන පන්ති ටිකක් බිහි වෙන ඉස්සර වගේ. හැම ඉස්කෝලේකම ඉතින් එහෙම දෙන්නේ නැහැ. එහෙම දුන්නත් පන්තිය ඔලුවට දානවා ඉස්කෝලේ පේපර් එකට ලකුණු අඩු වුණාට කමන්නේ. අපි කොහොම හරි කරගමු කියලා. ඉස්සර නම් පුතේ අපි තනිකරම ස්කෝලේට සමගාමීව ඉස්කෝලේ ලකුණක් ගන්න තමයි අපි ඉගෙනුවේ. මොකද ඉස්කෝලේ ලකුණු වෙද්දී ළමයිට ආසයිනේ. ඒතකොට ඒකෙන් ගැම්ම එනවා. දැන් ඉස්කෝලේ යන එකත් මොටිවේෂන් කරන්නේ නැහැ. ඉස්කෝලේ ලකුණු අඩු වුණක් කමන්නේ නැහැ කියලා කියන්නේ. ඉස්කෝලේ ලකුණක් තියාගන්න කියලා මම නම් කියන්නේ. දැන් මෙච්චර දවස් අපි පේපර් 12ක් විතර කරේ ඉස්කෝලේ පේපර්නේ. ඇයි ඉස්කෝලේ පේපර්ස් ෆස්ට් ටර්ම් MCQ ගොඩක් කරේ ලකුණක් ගන්නනේ. හරි දැන් අපි හිතමු ඔයාට එන්නේ 30 නම් අපි ඒ කරන වැඩෙන් ඔයාට 50ක් එයි. 30 ගන්නට 50ක් ගන්නක වටිනවද පුතේ? තේරෙනවද කියන එක? 50 නම් එන්න තියෙන්නේ. එයාට 60ක් 70ක් එයි. නැත්නම් අර 50යිමයි ඉන්නේ. තේරෙනවද? ටික ටික වැඩි කරගමු. එකපාර වැඩි වෙන්නේ නැහැ. ලකුණු අඩු වෙනවා. පේපර් ලියලා ගියත් අඩු වෙනවා. එතන නර්වස් වුණොත් එහෙම ලියලා පුරුදුනාම හරියන්නේ. නොලියුවොත් මුකුත් නැහැනේ. ඒ නිසා ලියන්න ඕනේ. මට මේ පේපර් එක ශක්ති විද්‍යාව දීලා නැහැනේ. ඉතින් ඒ පේපර්ස් දිගයි ගොඩක් වෙලා යනවා. එතකොට මේ පේපර් එකට සාමාන්‍යයෙන් එහෙම ලකුණු 90ක් 80ක් ගන්න අමාරුයි. ඉතින් අඩුම ගන්න ලකුණු 70 ගානක්වත් ගන්න try කරන්න. දැන් මේ පේපර් එක දැන් 26 ළමයට දුන්නොත් ඒගොල්ලෝ fully අපේ පන්ති වල හොඳේ ඒත්. දැන්ට මේ පාරේ A level වලට යන්න ඉන්න ළමයට මේ පේපර් එක දුන්නා ලියන්න බෑ. බහුතර පන්ති වල. අපේ පන්ති වල උන්ගේ දැන් මේවා හදලා තියෙන්නේ. ඒගොල්ලෝ ලකුණු 95 98ට ලියත හැකි. එහෙම ළමයි ඉන්නව පන්තියේ. ඉතින් ඕගොල්ලන්ට තව ටිකක් කල් යනකොට මේ ස්පීඩ් එක තව තව හැදේ. ඒ නිසා දැන් මම දෙනවනේ 2:00ට හැමදාම පේපර් එක. ඒක ලියන්න හම්බුනේ නැති වුණොත් ගෙදර ගිහිල්ලා ලියන්න. දැන් ඔයා ලිව්වේ නැති වුණොත් එහෙම ඔයගේ දක්ෂතාවය හැදෙන්නේ නැහනේ. දැන් අද පේපර් එක පහුවෙලා ආපු කට්ටිය අත උස්සන්. 3න් පස්සේ ආපු කට්ටිය අත උස්සන්. දැන් ගොඩක් ඉන්නවා 3න් පස්සේ ආපු කට්ටිය. ඒගොල්ලොන්ට පුළුවන් දැන් ලබන සතියේ ওই පේපර් එකට වැය කරන්න ඕනේ පැයයිනේ. ස්ට්‍රක්චර් දෙකයි මට එසේ දෙකෙන් එකක් හදලා ගෙනත් දෙන්න. පැයක් අරගෙන හරියටම ටයිම් එකට ස්ට්‍රක්චර් දෙකයි එසේ එකයි කරන්න. මුලින්ම එසේ එක කරන්න පැය භාගයට. අනිත් එක පැය භාගයට ස්ට්‍රක්චර් දෙක try කරන්න. ස්ට්‍රක්චර් එකමාරක්වත් කරන්න කරලා නම ලියලා මට ගෙනත් දුන්නොත් මම බලලා දෙනවා. දැන් ඔයා ගෙනත් දෙන්නේ නැත්නම් මොකෝ කරන්නේ? ගෙදර ගිහිල්ලා ඇවිල්ලා තට්ටු කරලා ගිහිල්ලාගෙන යන්නද? තේරෙනවද කියන එක? ලියන්න. එහෙම ලියලා ගෙනත් දෙන්න. 2:00ට එන කට්ටිය ලියන්නේ. ඒතකොට ඒගොල්ලෝ ලියලා ඉවරයිනේ එහෙමම. ගෙදරදී ඉතින් මෙහෙම බෑ. පේපර් එක ලියන්න ගන්න ඕන චූ දාන්න යනවා. අයිමත් ටිකක් වෙලා යනවා. මොකක් කරේ ටීවී එකෙත් පොඩි දෙයක් බලනවා. පැය නෙමෙයි ඌ පැය දෙකක් විතර ලියලා තමයි මට පැය කියලා ලියලා ගෙනන්නේ. බොරු කරන්න එපා ඉතින්. තමන්ට බොරු කරගෙන මේක කරන්න බෑනේ. එක තැනක වාඩි වෙලා පැයට ලියලා ගෙනත් දෙන්න. ස්ට්‍රක්චර් දෙකයි එසේ එකයි මම කියන්නේ. පහුවෙලා එන කට්ටියට මම මේ කියන්නේ. තේරුණාද? හැබැයි පැය දෙකට වඩා වැඩියෙන් ලියන්න එපා. එතකොට වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ. හරි. ලියන්න පොඩි විස්තරයක් ලියන්න. ලියන්න ඉහත ගැටලුවට අනුව ඉහත ගැටලුවට අනුව බල්බ දෙක සම්බන්ධ වී ඇති කරාමයේ විවෘත කළ පසු බල්බ දෙක සම්බන්ධ වී ඇති කරාමයේ විවෘත කළ පසු බල්බ දෙක සම්බන්ධ වී ඇති කරාමයේ විවෘත කළ පසු X සහ Y වායුන් මුළු භාජනයේ පුරාම පැතිරේ. X සහ Y වායුන් මුළු භාජනයේ පුරාම පැතිරේ. X සහ Y වායුන් මුළු භාජනයේ පුරාම පැතිරේ.
එවිට ඒ තනි භාජන ලෙස ක්‍රියා කරන බැවින් 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 සෑම ස්ථානයකම පීඩනය එක හා සමාන වේ. සෑම ස්ථානයකම පීඩනය එක සමාන වේ. සෑම ස්ථානයකම පීඩනය එක සමාන වේ. සෑම ස්ථානයකම පීඩනය එක හා සමාන වේ. ලියන්න එම පීඩනයේ px සහ py වල එකතුවකි. එම පීඩනය px සහ py වල එකතුවකි. එම පීඩනයේ px සහ py වල එකතුවකි. x සහ y ප්‍රතික්‍රියා නොකරන බැවින් x සහ y ප්‍රතික්‍රියා නොකරන බැවින් x සහ y ප්‍රතික්‍රියා නොකරන බැවින් 300 කෙල්වින් වල මෙන්ම 300 කෙල්වින් වල මෙන්ම 310 කෙල්වින් වල 300 කෙල්වින් වල මෙන්ම 310 කෙල්වින් වල 300 කෙල්වින් වල මෙන්ම 310 කෙල්වින් වල මවුල භාගයන් එකම වේ. මවුල භාගයන් එකම වේ. මවුල භාගයන් එකම වේ. විසි පස්වෙනි ගාන හදා. 25 වෙනි ගාන හදා. ඒ කෙලින්ම බල්බ දෙක දීලාම තියෙනවා. කරගෙන යන්න. ඕකේ පුතේ මුල් රෝම ඉලක්කම් තුන හැමෝටම පුළුවන් ඈ. පළවෙනි බල්බෙට බීසවන එන්නාටි දැම්මම එක්කෙනෙක්ගේ මවුල එනවා. ඊළඟ බල්බෙට බීසවන එන්නාටි දැම්මම ඊළඟ එක්කෙනාගේ මවුල එනවා. ඊළඟට අහන්නේ මුළු මවුලනේ. ඒ දෙක එකතු කරාම ඊළඟ එකේ රෝම ඉලක්කම් තුනම පුළුවන් නේ. ඒතර එක කල්පනා කරලා හදා. පොඩි උදව්වක්. දැන් ඕකේ එක භාජනයක මවුල ගාන ආසන්නෝගේ 300ක් වගේ එන්නේ. අනිත් එකේ 400ක් වගේ එන්නේ. එකතු කරාම 700 යන්නේ. ඒතකොට පළවෙනි රෝම ඉලක්කම් තුන ඉවරයිනේ. දැන් ඕගොල්ලෝ මට කියන උතන වායු වර්ග දෙකන්නේ තියෙන්නේ A බල්බේ B බල්බේ. දැන් කරාමේ ඇරියට පස්සේ මොකද වෙන්නේ? A බල්බේ තියෙන වායුව මේ පැත්තට එනවා. B බල්බේ තියෙන වායුව හැබැයි මේ පැත්තට එනවා. හැබැයි කලින් ගානේ වගේ නෙමෙයි. බල්බ දෙකේ උෂ්ණත්වය එකමද වෙනස්ද? උෂ්ණත්වය වෙනස් නිසා බල්බ දෙකේ දැන් එක භාජනයක් නෙමේක. පීඩන එක හා සමානයි කියලා කිව්වොත් ප්‍රශ්නයක්ද? දෙපැත්තෙම දැන් උෂ්ණත්වය වෙනස්නේ. හැබැයි දැන් කරාමේ ඇරියට පස්සේ ඕකේ තනි භාජනයක්නේ. දැන් ඕක තනි භාජනයක් නිසා හැමතැනම පීඩනේ සමාන වෙන්න ඕනේද නැද්ද කියලා මම මේ අහන්නේ. සමාන වෙනවා පුතේ. එක බල්බයකට වඩා අනිත් බල්බයේ උෂ්ණත්වය වැඩි බව ඇත්ත.
උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? වායු වල චලන වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා. ඒතර වායු අණු හා භාජනයේ බිත්ති අතර ගැටුම් ගාන වැඩි වෙනවා. වැඩි වුණාම පීඩනය වැඩි වෙනවා. හරි. හැබැයි ඔයා බලන්න උෂ්ණත්වය වැඩි කියලා තියෙන භාජනයේ පරිමාවත් වැඩි නේද? පරිමා වැඩි වුණාම පීඩනය වැඩිද වෙන්නේ අඩුද වෙන්නේ? ආයතනයේ පරිමා වැඩිනේ. පරිමා වැඩි නම් පීඩනය වැඩිද වෙන්නේ අඩු වෙන්න පුළුවන්ද? අඩු වෙන්න පුළුවන්. ඒතර උෂ්ණත්වය වැඩි වීමෙන් පීඩනය වැඩි වෙයි කියලා හිතුවට පරිමා වැඩි නිසා පීඩනය මොනවා වෙන්නත් පුළුවන්ද? අඩු වෙන්නත් පුළුවන්. තව දෙයක් 400යි 300යි 700යි නේ මවුල් එකතුව. දැන් මට කියන්නේ A බල්බේ B බල්බේ හරියට මිශ්‍ර වුණාට පස්සේ භාගයට භාගෙ දෙන්නේ මවුල ගණන් වෙනස්ද? එකක n මවුල ගණන අනිත් එකේ තියෙන 700 රින n මවුල ගණන්නේ. ඉතින් මවුල ගණනත් ගානට දෙපැත්තේ බැලන්ස් වෙලා උෂ්ණත්වයත් වෙනස් වෙලා පරිමාත් වෙනස් වෙලා අනිවාර්යයෙන්ම පීඩන දෙපැත්තේ මොනවා වෙනවද? සමාන වෙනවා. ඔයගොල්ලෝ මෙහෙම ගන්න. A බල්බයයි B බල්බයයි කියලා නෝකට දීලා තින්නේ. A බල්බේ පීඩනයට B බල්බේ පීඩනය මොනවා වෙනවයි කියලාද? සමාන වෙනවයි කියලා ගන්න මිශ්‍ර වීමෙන් පස්සේ A බල්බයට PV සමාන nRT දාන්න. B බල්බයට PV සමාන nRT දාන්න. දාලා ඒකේ පීඩන දෙක සමාන කරන්න. එතකොට ඔයාලට ගාන හදාගන්න පුළුවන් වෙයි. ඔයා ගන්න එක බල්බයක තියෙන මවුල n ප්‍රමාණයක් අනිත් බල්බේ තියෙන මවුල කොච්චරද? 700 රින n ගානක් කියලා. නැත්තම් ගාන හදන්න බෑ. කෙලින්ම PV සමාන nRT දාන්න බෑ මුළු බල්බ දෙකටම. ඒ උෂ්ණත්ව දෙක දෙකක් නේ. කරන් බලන්නකො මේ අපි දාමු රෝමි ලක්කම් එක මුලින්ම අහන්නේ කාගේ මවුල ගාන දාන්නේ? එතීන්ගේද නයිට්‍රජන්ගේද? එතීන්ගේද? හා මේ එතීන් වායුවේ පරිපූර්ණ හැසිරීම කියලා සිංහලෙන් ලියලා දාන එකට අපි දැන් නවත්තන්න ඕනේ වැඩ පොඩ්ඩක්. තව ගණන් තියෙනවා. PV සමාන nRT. මම දැන් උගන්වන වෙලේ හංගින්න ඕනේ. එතකොට එතීන් වායුවේ පීඩනය දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 බල 5යි. මේ ඕගොල්ලෝ දාන්න ඕනේ පළවෙනි ආදේශයට ඒකක සහිත ආදේශ නැත්නම් මේ ඒකක වලට ලකුණු කපනවා ගාන හරි ගිහිල්ලා ලකුණු නැහැ. අනික ඒකක දැම්මොත් තමයි මොනවා වලින්ද උත්තරේ එන්නේ කියලා පේන්නේ. මවුල ගාන එතීන්ගේ බෙදීම R. R කියන 8.314 ජූල් මවුලයට කෙල්විනයට වැඩි කිරීම උෂ්ණත්වයේ කෙල්වින් 300යි. කීය දෙන්නේ බලන්නකො මේ. ඔයාලට මතකද මං කිව්වා එක බෙදීම 8.314ට ලවයට දාන්න පුළුවන් කියලා 0.12. නැත්තම් මේ ගැන හදන්න ගියාම වාත වෙනවනේ. ඔම ආසන්නව හදමු කමන්නේ. ඒක දැන් අපිට කීය දෙන්නේ? මෙතන දෙවරක් පහ 10යි. නේද? දෙවරක් පහ 10යිනේ. මෙතන බිංදු දෙකක් තියෙනවා. මේ බිංදු දෙකට මෙතනින් බිංදු දෙකක් කපලා ගියාම 10 බල කීයක් එනවද? 3ක් එනවා. දෙවරක් පහ 10 නිසා 10 බල ඔක්කොම 4යි. මෙතන 3 වරක් බිංදුවයි 4යි. බිංදුවේ 4 වැඩි කරන් තින්නේ 10 10. ඒ කියන්නේ කීය දෙන්නේ අපිට? 400යි මවුල. පැහැදිලිද? ඊළඟ රෝමි ලක්කමේ අපි දානවා මොන වායුවටද? නයිට්‍රජන් වායුවට දානවා PV සමාන nRT. නයිට්‍රජන්ගේ පීඩනය දීලා තිනවා එක වැඩි කිරීම 10 බල 5යි. පරිමා ඝන මීටර් 10යි. මෙතන එතකොට නයිට්‍රජන්ගේ මවුල ගාන බෙදීම 8.314 ජූල් මවුලයට කෙල්විනයට උෂ්ණත්වය 127යි කියලා කියන්නේ කෙල්වින් 400යි. දැන් මේක උඩට දැම්මම 0.12යි. මෙතන බිඳුවට මෙතනින් බිඳුවක් කපලා යනවා නේද? මෙතන බිඳුවට මෙතනින් බිඳුවක් කපලා ගියම 10 බල 4යි. මෙතන කපලා ගියම 0.03යි.
0.03 වැඩි කිරීම 10 කියන්නේ 300යි මවුල. එතකොට එකක් 400 අනිත් එක 300යි. n total එක එන්නේ අපිට n nitrogen plus ethene කීයද? එතකොට එන්නේ 700යි. ඕක හරියට මුසුළු කරාම 701ක් වගේ එන්නේ. 700 කියලා ගමු හොඳේ. 701.5 ගාණක් එන්නේ. කමන්නේ. ඔහම ගමු. හරි. දැන් ඊට පස්සේ මොකක්ද අහන්නේ? රෝම ඉලක්කම් 4 කියන මෙන්න මේක තමයි අහගෙන ඉන්න ඕනේ. රෝම ඉලක්කම් 4 කියනවා කරාමයේ අරිනවලු. කරාමයේ ඇරියාම දැන් මෙතන තියෙන නයිට්‍රජන් වායුව මෙතනටත් යනවා. මෙතන තියෙන එතීන් වායුව මෙතනටත් යනවා. වායු දෙක නිදහසේ මිශ්‍ර වෙනවා. මම සිංහලෙන්ම කිව්වා වායු දෙක නිදහසේ මිශ්‍ර වෙනවා නම් දැන් මේක එක බල්බයක් නම් ඒ කියන්නේ එක භාජනයක් නෑ හැමතැනම පීන එක හා සමාන. අවුල් ගන්න එපා. දැන් මෙතන උෂ්ණත්වය වෙනස් තමයි. උෂ්ණත්වය විතරක් හිතුවේ යන්නේ. උෂ්ණත්වය වැඩි කියලා කියන්නේ පීන්නේ වැඩි තමයි. හැබැයි මෙතන පරිමාව වැඩිනේ. පරිමාව වැඩි වුණාම පීන්නේ අඩුයි. උෂ්ණත්වයේ වැඩිකම දැක්ක ගමන් පීන්නේ වැඩි වෙන්න ඕනේ කියලා හිතන මිනිස්සුන්ට මම කියන්නේ පරිමාව වැඩි වෙද්දී පීඩනය මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. අනික දැන් මට කියන්න මේ භාජනයේ ඔක්කොම දැන් මවුල 700 යන්නම් තියෙන්නේ. 350 සමානවද තියෙන්නේ? ඉතින් එතන මවුල ගාන සමාන නැත්තම් අපි හිතුව මේ උෂ්ණත්වය නිසා අධිකව වැඩි වෙන්න හදනවයි කියලා පීඩනේ. එතකොට මෙතන ඉන්න වායු ටික මේ පැත්තට ගමන් කරලා මේ පැත්තේ වායු මවුල එකතුව වැඩි වුණොත් මේ පැත්තේ බැයිද පීඩනේ මේකට සමාන කරගන්න? පුළුවන් නේ. තේනවද? ඒ ඔක්කොම වෙනස්නේ. මෙතන තියෙන මවුල ගන්න මෙතන තියෙන මවුල ගන්න එකතුවත් වෙනස්. උෂ්ණත්වයත් වෙනස්. පරිමාත් වෙනස් නිසා ගානට දෙපැත්තේ පීඩන අයිමම් මොනවා වෙනවද? බැලන්ස් වෙලා සමාන වෙනවා. තේරෙනවද? එහෙනම් මේ ගානේ තර්කය තමයි PA සමාන වෙනවා PB වලට. ඒ කියන්නේ ඒ බල්බේ වෙනද අපි දැන් මේ වායුවකටනේ. දැන් මෙතන අපි කෙලින්ම දාන්නේ මොකටද? බල්බේට. A බල්බේ පීඩනයට B බල්බේ පීඩනේ සමාන. මම ගන්නවා A බල්බේ වායු මවුල එන්න නැතයි ගනිමු. එම නිසා B බල්බේ වායු 700 ඍණ n මවුල ඇත. තේරෙනවද කියන එක? කොහොම වුණත් තියෙන මවුල 700 යන්නේ මවුල පැටව ගන්න නැහනේ. එතකොට මේ බල්බේ තිබුණොත් n මවුල ගානක් අනිත් බල්බේ තියෙන කොච්චරද? 700 ඍණ n මවුල ගානක්. දැන් ඒ බල්බේට දානවා අපි PV සමාන nRT බලන් ඉන්න. ඒ බල්බේ P ඉන්නේ PA. ඒ බල්බේ පරිමාව කීයද? ඝන මීටර 10යි. ඒ බල්බේ මවුල n කියලා ගත්ත R/යි උෂ්ණත්වය 127 කියන්නේ කෙල්වින් 400යි. හරි. දැන් B බල්බේට දාන්න. B බල්බේට දැම්මම පීඩනය B බල්බේ PB පරිමාව ඝන මීටර 5යි. B බල්බේ අපි ගත්ත මවුල 700 ඍණ n තියෙන්නේ R/යි උෂ්ණත්වය 27යි කියන්නේ කෙල්වින් 300යි. දැන් පැහැදිලිද කියන එක? දැන් ඔයාලට මොකද කරන් තියෙන්නේ? ඔයාලට ඕන මේ දෙක බෙදන්න. බෙදුවහම PA ට PB කැපෙනවා. මොකද PA PB වලට මොනවා වුණ නිසාද? සමාන වන නිසා. පොඩ්ඩක් මේ පැත්තට එමු අපි. සමීකරණ දෙක මොනවා කරමුද? බෙදමු. සමීකරණ දෙක බෙදමු. මොකද වෙන්නේ කියලා බලන්නකෝ. එක ඩෑෂ් බෙදීම දෙක ඩෑෂ් බලන්නකෝ. PA බෙදීම PB මෙතන 5ට 10 කපල ගියාම මෙතන 2යි මේකට මේකත් කපලා යනවා. මෙතන n බෙදීම 700 ඍණ r කැපෙනවා. උඩ තියෙන්නේ 400 යට තියෙන්නේ 300 කියන්නේ බිංදු දෙක කපලා ගියාම මෙහෙම. හරිනේ? එතකොට දැන් හරස් ගුණ කරන්නේ මෙතන 3 වරක් 2 6යි. ආනේ මේ කබල් දැන් 2ට 1යි 4ට කිය දෙන්නේ 2යි. 3 වරක් 7 21යි 2100යි. මෙතන 3යි n සමානයි. මෙතන 2යි n. එතකොට 5යි n සමානයි 2100 නම් n හොයන්න මේක 5න් බෙදන්න ඕනේ. 5 වරක් 4 20යි 10ට 5 වරක් 2යි. ඔන්න අනේ එක බල්බයක තියෙන මවුල ගාන 420යි කියලා එනවා. අපි ආදේශ කරමු එක ඩෑෂ්ට ආදේශ කරමු. පුතේ PA ඝන මීටර 10යි මවුල ගාන 420යි R 8.314 ජූල් මවුලයට කෙල්විනේට වැඩි කිරීම 400. හරිද? PA කීයද අපිට එන්නේ?
මේ පොඩි වංචනික දෙයක් කරන්නද? කවන්නේ නැහනේ. දැන් මේ මෙතන බිඳුවට මෙතන බිඳුව කැපෙනවනේ මෙතන 42 නේ තියෙන්නේ. මේ 8.3114 එක බෙදීම 8.3114 කියන්නේ දශම 1.2කනේ. දශම 1.2 කියන්නේ 12 බෙදීම 100යි. එහෙනම් 8.3114 කියන්නේ 100 බෙදීම 12යි. ඒක දාන්න එපා කිව්වා මම රචනා වලට. එනකොට අපි හොරෙන් දානවා. කියන්න එපා කාටවත්. ඔයා හරියට සුළු කරන්න ලඝු පුතක් අරගෙන මම නිකන් දැම්ම ඉතින් වෙලා යනව නැත්තම් ඉතින් අනේ MCQ වලට නම් අවුලම්ම නැහැ. රචනා වලට තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මම එහෙම දාන්න මේ පේනවා මේ මම දැක්ක මෙතන 4න් කැපෙනවා දැක්කා. මෙතන 3 වරක් 1 3යි 12යි 3 වරක් 4යි නෙමෙයි දැක්කද එලකිරි වගේ කැපුණා. කීය දෙන්නේ විද්‍යාත්මක අංගනේ අන්තිම උත්තරේ ලියන්න 0.2 කියන්නේ 0.4යි මේකත් එක්ක 0.5යි. එහෙනම් අපිට කෙලින් වෙනවා 1.4 වැඩි කිරීම 10 බල 5. ඇත්තටම ඔය ඔක සුළු කරාම කීයද දන්නවද දෙන්නේ? ඒ කියන්නේ එහෙම වංචාවක් කරන්නේ නැතුව සුළු කරාම ඊවට 1.399 1.399 වැඩි කිරීම 10 බල 5. 1.399 කිව්වත් එකයි ආසන්නව 1.4 කිව්වත් එකයි තේරෙනවද? අවුලක් නැහැ. මේ මොකද්ද? ඕගොල්ලන් අහන්නේ රෝම ඉලක්කම් 4 B බල්බයේ පීඩනය. ඉතින් B බල්බයේ කිව්වත් එකයි A බල්බයේ කිව්වත් එකයි මොන බල්බයේ පීඩනයත් එක හා සමාන. එහෙනම් මේ උත්තරේ ගන්නවා. රෝම ඉලක්කම් 5 මොකක්ද අහන්න කියන්නකෝ. අයියෙන් කියන්න ඕනේ. රෝම ඉලක්කම් 5 මොකක්ද තියෙන්නේ? තව එකක් තියෙනවනේ. දිනෙත් කියනවා. රෝම ඉලක්කම් 5 මොකක්ද තියෙන්නේ කියලා. මේ මට කියන්න A බල්බයේ B බල්බයේ කියලා එකක් නැහැ. නයිට්‍රජන් මේ හැමතැනම ඉන්නවනේ. එතීනුත් මේ හැමතැනම ඉන්නවනේ. එතීන් මේ බල්බවල හැමතැනම ඇති කරන එක හා සමාන පීඩනයක් නේද? අහන්න මොකද එතීන්ගේ ආංශික පීඩනයනේ මොන බල්බයේද? ඉතින් A බල්බයේ B බල්බයේ දෙකේ මෙයා හැසිරෙන නිසා A බල්බයේ කිව්වත් එකයි B බල්බයේ කිව්වත් එකයි හැමතැනම කිව්වත් එකයි. එයාගේ ආංශික පීඩනය මොනවා වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. දැකදර අමුතු වචන දානෝ පටලවන්න. පැටලෙන්න එපා. එයා A බල්බේ විතර නෙමෙයි ඉන්නේ. ආයෙන ආංශික පීඩනය වෙන සමීකරණ මොකද්ද? එතීන්ගේ ආංශික පීඩනය සමානයි මුළු පීඩනය වැඩි කිරීම මවුල භාගය. මුළු පීඩනය කීයද? ඉතින් මුළු පීඩනය මේ ආවේ 1.4 වැඩි කිරීම 10 බල කීයද? 5යි. හරිනේ. A බල්බයේ පීඩනය කිව්වත් B බල්බයේ පීඩනය කිව්වත් කොහේ පීඩනය කිව්වත් මුළු පීඩනය නොඑන්නේ. ආයක සමානයි. මේකට. ඒක දැම්මා. මවුල භාගය කීයද? මුළු මවුල ගාන කීයද? 700යි. එතීන්ගේ මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. එතීන්ගේ මවුල ගාන කීයද? 400යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 7යි මේකයි කපලා යනවා 0.2යි. එහෙනම් 0.8 වැඩි කිරීම 10 බල 5 කිව්වත් එකයි. 8 වැඩි කිරීම 10 බල 4 කිව්වත් එකයි. ලස්සන උත්තර ටිකක් එන්නේ. දැල්ලිය. 300 400 සුළු කරන එක ඕනේ නැහනේ. ඒක එකතුව තියෙනවා 700යි. ඊටු ටික තමයි ඔන්න වැදගත් වෙන්නේ. දැල්ලිය. තේරෙනවද ගාන? හොඳ ගාන හොඳේ. හොඳ ගාන. එතකොට A බල්බයේ විසින් B බල්බයේ විසින් ඇති කරන හැමතැනම පීඩනය කහා සමානයි. ඕනම තැනක ඇති වෙන්නේ කොහොමද? කෙනෙක්ගේ පීඩනයේද ආංශික පීඩනයේද මුළු පීඩනයේද? මේ චුට්ටක් බලන්න. දැන් අපි හිතුව මෙන්න මෙතන පීඩනය අහනවා ළමෙක්. මෙතන N2 ගේ පීඩනය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. මෙතනටම මෙයාගේ පීඩනය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එතන මේ දෙකේ එකතුව කියන්නේ P total නේද? කියන්නේ මේ හැමතැනම ක්‍රියාත්මක වෙන මොන පීඩනයද? මුළු පීඩනය. එහෙනම් A බල්බේ හා B බල්බේ පීඩනය කියන්නේ එතන ක්‍රියාත්මක කරන මොන පීඩනයේද? මුළු පීඩනයම තමයි. බල්බ දෙකේම පීඩන සමානයි. එච්චර.
බල්බ ගණන් වලින් දැන්ට දීලා තියෙන ගණන් වලින් දරුණුම ගාන තමයි මේක. ඕක තේරෙනවා කියන්නේ වෙන ඕන බල්බ ගානක් දැන්ට ඒ ලෙවල් දීලා තියෙනවා හදන්න පුළුවන්. හොඳ ගානක් ඒක හොඳේ. කරුණා කරලා දැන් අපි හදන ගණන් අයිමත් ගෙදර ගිහිල්ලා සුළු කරන්න ඕනේ. මගේ ගණන් ටික හදාගත්තොත් හරි. ඕගොල්ලෝ බොහොම විශ්වාසයෙන් එනවා මම දන්නවා ඉන්න කට්ටියම දැන් දිගටම ඉන්නේ ඒක වටිනවා. පුතේ සර්ව විශ්වාස කරලා ඉන්න සර් පන්තිය හදන ගණන් ටික ගෙදර ගිහලා තව පාරක් හදන්න. එච්චරයි වෙන්න ඕනේ හොඳේ. ඒකෙන් කොට දාගන්න පුළුවන් වැඩේ. මම හොය එක එක අවුරුදු වල ආපු අමාරු ගණන්, ලේසි ගණන්, දිගම ගාන ඔක්කොම දෙනවා හොඳේ බා වෙන්න එපා. දැන් MCQ papers 12ක් ලියුවා. දැන් අපි ස්ට්‍රක්චර්ඩ් essay ලියනවා. අවුලක් නැහැ නේද? දැන් මේ මොනවාද වායු වල පාස් papers ගණන් අමාරු මේවා. ඒවත් අපි හදාගෙන යනවා. දැන් මේ මෑත කාලීනව පුතේ දීර්ඝ වායු ගානක් තව ආවා. අපි ඊළඟට හදන්නේ ඒ ගාන. හැබැයි ගොඩ ලේසි. හැබැයි ගොඩාක් දිගයි. ලියන් 2021 A level බෝඩ් එක ගන්න හදලා තියෙනවනේ පුතේ. ගන්න ලියන්න පොඩ ගාන ලියන්න වෙන වෙලා යනවා ඒකයි. 2021 A level රේචනය කරන ලද සංවෘත දෘঢ় බඳුනක් තුලට රේචනය කරන ලද රේචනය කරනවා කියලා කියන්නේ වැකියුම් එකක් තියෙන මොකුත් වායුවෙන් හිස් රේචනය කරන ලද සංවෘත දෘঢ় බඳුනක් තුලට රේචනය කරන ලද සංවෘත දෘঢ় බඳුනක් තුලට CH4 කියන්නේ මෙතේන් CH4, C2H6 කියන්නේ එතේන් C2H6 එතේන් හා වැඩිපුර O2 අඩංගු වායු මිශ්‍රණයක් ඇතුල් කරයි. වැඩිපුර O2 අඩංගු වායු මිශ්‍රණයක් ඇතුල් කරයි.
බඳුනේ පරිමාව 8.31 වැඩි කිරීම. බඳුනේ පරිමාව 8.31 වැඩි කිරීම 10 ඍණ 3 ඝන මීටර වේ. බඳුනේ පරිමාව 8.31 වැඩි කිරීම 10 ඍණ 3 ඝන මීටර වේ. කෙල්වින් 400 බඳුනේ පීඩනය. කෙල්වින් 400 බඳුනේ පීඩනය. කෙල්වින් 400 බඳුනේ පීඩනය 4.8 වැඩි කිරීම 10 පැස්කල් වේ. කෙල්වින් 400 බඳුනේ පීඩනය 4.8 වැඩි කිරීම 10 පැස්කල් වේ. බඳුන තුල ඇති මුළු වායුන් මවුල සංඛ්‍යාව සොයන්න. බඳුන තුල ඇති වායුන්ගේ මුළු මවුල සංඛ්‍යාව සොයන්න. බඳුන තුල වායුන්ගේ මුළු මවුල සංඛ්‍යාව සොයන්න. ඒක ගන්න රෝමි ලක්ෂණ 1 කියලා ඒ සම්පූර්ණ කොටස. මේ දීලා තියෙන උපකල්පන වායු පරිපූර්ණයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒව ලියන්න ඕනේ නැහැ නේද? රෝමි ලක්ෂණ 2. බඳුනේ උෂ්ණත්වය කෙල්වින් 800 දක්වා වැඩි කළ විට බඳුනේ උෂ්ණත්වය කෙල්වින් 800 දක්වා වැඩි කළ විට සියලුම හයිඩ්‍රෝකාබන කියන්නේ ඔය CH4 C2H6 කියන්නේ හයිඩ්‍රෝකාබන නේ. ඒ දෙන්න සියලුම හයිඩ්‍රෝකාබන පූර්ණ දහනයට ලක් වේ. එම දහන ප්‍රතික්‍රියාවලට පසු කෙල්වින් 800 කෙල්වින් 800 බඳුන තුල පීඩනය කෙල්වින් 800 බඳුන තුල පීඩනය එක වැඩි කිරීම 10 පැස්කල් විය. පැස්කල් විය. දහනයට පසු භාජනයේ මුළු මවුල සංඛ්‍යාව සොයන්න. දහනයට පසු භාජනයේ මුළු වායු මවුල සංඛ්‍යාව සොයන්න. දහනයට පසු භාජනයේ මුළු වායු මවුල සංඛ්‍යාව සොයන්න. මෙම තත්ත්වයේ H2O වායුවකි. ඒකටම ලියන්න. මෙම තත්ත්වයේ H2O වායුවකි. රෝමි ලක්ෂණ 3. කෙල්වින් 800 භෞතික තත්ත්ව සඳහන් කරමින් දැක්කා භෞතික තත්ත්ව ලියන්නේ නැති කට්ටියට එහෙම ලියලා ඉවල් තියෙන්නේ. කෙල්වින් 800 භෞතික තත්ත්ව සඳහන් කරමින් CH4 ගෑස් හා C2H6 ගෑස් දහන තුලිත ප්‍රතික්‍රියා ලියන්න. දහන තුලිත ප්‍රතික්‍රියා වෙන වෙනම ලියන්න. මට කියන්න පුතේ හයිඩ්‍රෝකාබනයක් දහන වෙනවා මොනවද ලැබෙන ඵල? CH4 දහන වෙනවා මොනවද දෙන ඵල? CH4 දන O2 CO2 H2O. C2H6 දහන වෙනවා මොකක්ද දෙන්නේ? C2H6 දන O2 CO2 දන H2O. පුළුවන් ඒක බැලන්ස් කරගන්න. සෝදිසි ක්‍රමයෙන් බැලන්ස් කරන්න. රෝමි ලක්ෂණ 4. දහනයට පෙර හා පසු වායු මවුල සංඛ්‍යාවේ දහනයට පෙර හා පසු වායු මවුල සංඛ්‍යාවේ දහනයට පෙර හා පසු වායු මවුල සංඛ්‍යාව වෙනසට දායක වන්නේ ඉහත හයිඩ්‍රෝකාබන දෙකෙන් එකක් පමණි. ආරම්භයේ බඳුල් තුළට ඇතුළත් කරන ලද
ආරම්භයේ බඳුන් තුළට ඇතුළත් කරන ලද ආරම්භයේ බඳුන් තුළට ඇතුළත් කරන ලද මෙම හයිඩ්‍රෝකාබන මවුල සංඛ්‍යාව සොයන්න. ආරම්භයේ බඳුන තුළට ඇතුළත් කරන ලද මෙම හයිඩ්‍රෝකාබන මවුල සංඛ්‍යාව සොයන්න. රෝම ඉලක්කම් 5. බඳුන කෙල්වින් 300 දක්වා සිසිල් කර බඳුන කෙල්වින් 300 දක්වා සිසිල් කර දැන් කලින් 800 දක්වා රත් කරන්න කිව්වේ. බඳුන කෙල්වින් 300 දක්වා සිසිල් කර ජලය ඉවත් කරයි. එතකොට කෙල්වින් 300 දී H2O ගෑස් ද්‍රව වෙනෝනේ. ඉන්පසු කෙල්වින් 300 දක්වා සිසිල් කර ජලය ඉවත් කරයි. මෙවිට භාජනයේ පීඩනය 2.1 වැඩි කිරීම 10 බල 6යි පැස්කල්. මෙවිට භාජනයේ පීඩනය 2.1 වැඩි කිරීම 10 බල 6යි පැස්කල් විය. ඔයට ලියන සිම්පල් A කොටස A. සෑදුණු මුළු ජල මවුල සංඛ්‍යාව. සෑදුණු මුළු ජල මවුල සංඛ්‍යාව. B. C2H6 දහනය මගින් සෑදුණු ජල මවුල සංඛ්‍යාව. C2H6 දහනය මගින් සෑදුණු ජල මවුල සංඛ්‍යාව. රෝම ඉලක්කම් 3 කමාටිතත් දදා යන්න. CH4 දහනය මගින් සෑදුණු ජල මවුල සංඛ්‍යාව. CH4 දහනය මගින් සෑදුණු ජල මවුල සංඛ්‍යාව. D. බඳුන තුළට ඇතුළත් කරන ලද ආරම්භක O2 මවුල සංඛ්‍යාව සොයන්න. බඳුන තුළට ඇතුළත් කරන ලද ආරම්භක O2 මවුල සංඛ්‍යාව සොයන්න. බඳුන තුළට ඇතුළත් කරන ලද ආරම්භක O2 මවුල සංඛ්‍යාව සොයන්න. එච්චරයි. නේ දිගයි. පටන් ගමු වැඩේ. හරි. බලන්න. මොකද්ද කියන්නේ? දැන් වැඩ කරන්න බෑ. දැන් මගේ වෙලාව මට දෙන්න. ඔයාගේ වෙලාව මම ඔයාලට දුන්නා. ඔව්නේ? ආන්ගෙන්. මේක නියම ගානක් හොඳේ. දැන් මේ මෑත කාලීනව ආපු ගණන් වලින් 21 තමයි දීර්ඝ ගානක් ආවා. එයිමත් මවුල වල නැත්නම් ස්ට්‍රක්චර්ඩ් එකට තුන්වෙනි ගාන ඒ වලට පොඩි ගණන් චුට්ටක් ආවා. අපි ගණන් ටිකක් ලබන සතියේදීම ගණන් ටික ඉවරයි. හරි? මෙතේන්, එතේන් සහ අපිට ඔක්සිජන් කියලා වායු වර්ග තුනක් දීලා තිනවා. ඒකලොන් ඉන්න භාජනයේ පරිමාව, උෂ්ණත්වය සහ පීඩනය දීලා තිනවා. මුලින්ම අහන මේ තුන් දෙනාගේ එකතුවනේ. දැන් ඕන එක්කෙනෙක්ට තේරෙනවා එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව හැන මුළු මිශ්‍රණයටම වායුන්ගේ පරිපූර්ණ හැසිරීමට PV සමන NRT දානවා. මෙන්න පීඩනය, මෙන්න පරිමාව, මවුල, බෙදීම RT. හරිනේ? මේ 8.31 මේ 8.31 කැපෙනවා. 10 න් 3 10 බල 3 කැපෙනවා. 10 බල 3ක් ඉතුරුයි. ඒ බින්දුත් දෙකකට මේ බින්දු දෙකක් කැපුණාම
එක බිංදුවක් ඉතුරු. එතකොට මේක 48 වෙනවා බෙදීම 4. 4 වරක් 12 48 මවුල කිය දෙන්නේ 12යි. කෙල්වින් 800 දක්වා උෂ්ණත්වය වැඩි කරාම හයිඩ්‍රෝකාබන දෙකම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවලු. ඒවට දැන් ලියන්න ඕනේ. හයිඩ්‍රෝකාබන දෙකම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවලු. එතකොට මාධ්‍ය ඉතුරු වෙන්නේ මොනවද? හයිඩ්‍රෝකාබන දෙකම ප්‍රතික්‍රියා කරන ඔක්සිජන් වල ඉන්නේ. හැබැයි ඔක්සිජන් දාලා තියෙන වැඩිපුරනේ. එන ඔක්සිජන් ටිකක් ඉතුරු වෙනවා. ඒ වගේම ප්‍රතික්‍රියාවෙන් ලැබෙන මොනවද? කාබන් ඩයොක්සයිඩ් උයි ජල වාෂ්පයි. ඒ ඔක්කොගේම පීඩනය 10 බල කීයද? 7යිලු. අයිමත් දෙම පීවි සමන NRT. පීඩනය පරිමාව මවුල බෙදීම RT. එන කෙල්වින් 800 සුළු කරාම දැන් අන්තිම මවුල ගාන කීයද? 12.5යි. තිබුණේ මුලින්ම 12යිනේ මවුල. අන්තිමට එක කීය වෙලා 12.5 වෙලා. ඒ කියන්නේ වැඩි උෂ්ණත්වයේදී මවුල ගාන වැඩි වෙලා තින්නේ මවුල කීයකින් විතරයි? 0.5කින් විතරයි. ඊට පස්සේ මේ හයිඩ්‍රෝකාබන දෙකේ දහන ප්‍රතික්‍රියා තුලිත කරලා ලියන්නලු. හරිනේ. මෙතන ඔක්සිජන් එක දහනය කරාම ඉන්නේ CO2 ගෑස් H2O ගෑස්. කෙල්වින් 800 කිව්වනේ මේවා ගෑස් වශයෙන් තියෙන කියලා. එහෙනම් මේව දහනය කරාමත් එහෙමමයි එන්නේ. තුලිත කරන්න. මෙතන C1 නම් මෙතන C1යි. H4 නම් ජලය 2යි. ඔක්සිජන් 2යි ඔක්සිජන් 2යි ඔක්සිජන් 4යි. ඒ 4 මෙතනට දැම්මා. මෙතන C2 නම් මෙතන C2යි. H6 නම් ජලය 3යි. ඔක්සිජන් දෙවරක් 2 4යි 3යි 7යි. 7 නම් මෙතන දාන්න ඕන කීයද? 7 බෙදීම 2යි. ඒ ටික හරිනේ. දැන් මොකද ඊළඟට කියලා තියෙන්නේ? ඊළඟට කියනවා පුතේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ මවුලවල වැඩිවීමට දායක වෙන්නේ කලින් දාපු හයිඩ්‍රෝකාබන දෙකෙන් කවුරුද? එක්කෙනෙක් විතරයිලු. ඒ කවුද අහනවා කොච්චරක්ද කියලා අහනවා. තේරෙනවද? ඒ කියන්නේ මවුල වැඩිවීම කීයද කියනකො දැන් ඇත්තටම 12 ඉඳන් 12.5ට මවුල වැඩිවීම තියෙන්නේ. ඒ කියන්නේ මවුල වැඩි වෙලා තියෙන්නේ කොච්චරකින්ද? 0.5කින්. මවුල වැඩිවීමට දායක වෙන්නේ කවුරුද? එක්කෙනෙක් විතරයිලු. පොඩ්ඩක් ඉන්නකෝ. තේරෙන්නේ නැහැ නේ ඒක එහෙම කියන එක. මම ගත්ත මෙතේන්ගේ මවුල ගාන x කියලා ආරම්භයේ. එතේන්ගේ මවුල ආරම්භයේ මවුල ගාන කීයද? y කියලා ගත්තා. එහෙනම් මෙතේන්ගේ මවුල ගාන x කියලා ගත්තා. එතේන්ගේ මවුල ගාන y කියලා ගත්තා. මට කියන්න මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන ඔක්සිජන් මවුල ගාන 2x නේ. එකක් කියන්නේ x මවුල නම් දෙකක් කියන්නේ කීයද? 2x. අයිම එකක් කියන්නේ x මෙතන එකක් කියන්නේ x නේ. දෙකක් කියන්නේ 2x නේ. දැන් මේ හයිඩ්‍රෝකාබන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න කොච්චර මවුල ගාන වැය වෙනවද? x ධන 2x කීයයි x? 3x වැය වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාවට 3x වැය වෙනවනේ. ලැබෙන්නේ කොච්චරක්ද? 3xම ලැබෙනවා. ඒ කියන්නේ මෙතේන්ම ඉවර වුණාට ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කළා එහා සමාන ගානක් එහා පැත්තෙන් ලැබිලා. මෙතේනුයි ඔක්සිජනුයි ඉවර වෙනවනේ. නමුත් එහා සමාන ගානක් එහා පැත්තෙන් ලැබුණාම මවුල වැඩිවීමට මෙතෙන් දායක වෙනවද? මෙතෙන් දායක වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. xy කරගත්තා නම් තේරෙනවා. දැන් මෙතන y නම් තියෙන්නේ මේ මවුල ගාන වගේ මේ මවුල ගාන කී ගුණයක්ද? 7 බෙදීම දෙක කියන්නේ 3.5 නේ. ඒ කියන්නේ මෙයාට මෙයාගේ අනුපාතය 1ට 3.5යි නේද? එකක් කියන y නම් 3.5ක් කියන්නේ 3.5යි y. තේරෙන්නේ නැද? මෙතන එකක් කියන y නම් දෙකක් කියන්නේ 2y කියලා දානවනේ. මෙතන එකක් කියන්නේ y නම් මෙතන 3.5ක් කියන්නේ 3.5y. එකක් කියන්නේ y නම් දෙකක් කියන්නේ 2y 3ක් කියන්නේ 3y. දැන් මට කියන්න මේ පැත්තේ ඉවර වෙන පැත්තනේ. මේ පැත්ත අපිට හැදෙන පැත්ත. මට කියන්න එතේන්ගෙන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියාවට කොච්චරක් මවුල වැය වෙනවද? y ධන 3.5 කියන්නේ කීයද? 4.5y ඉවර වෙනවා. ප්‍රතික්‍රියක ඉවර වෙනවනේ පුතේ. ඵල හැදෙනවා. කොච්චර ඵල හැදෙනවද? 2y ධන 3y 5y හැදෙනවා. අන්න 4.5y ඉවර වෙලා කීයයි yද හැදෙන්නේ? 5y. එහෙනම් මවුලවල වැඩිවීම කීයද? 5y ඍණ 4.5y. මේ 5y ගෙන් 4.5y තමයි මවුල වැඩිවීම. ඉතින් මවුල වැඩිවීම අපි දන්නවනේ සංඛ්‍යාත්මකව කීයද? මවුල වෙනස සංඛ්‍යාත්මකව කීයද? 0.5යි. 0.5යි මේ 12.5 12 ගියම 0.5යි. එහෙනම් 0.5 සමානයි 0.5යි y වලට 0.5 කපලා ගියම y සමානයි කිය දෙන්නේ 1යි. එහෙනම් y කියන්නේ කවුද? එතේන්. එහෙනම් මවුල වැඩිවීමට දායක වෙලා තියෙන්නේ කවුද? එතේන්. එතේන්ගේ මවුල ගාන කිය දෙන්නේ 1යි. ආයෙ ක්ලියර් ගන්න. සරල දෙයක් කියන්නේ නමුත් නිකන් අර පැටලෙන්න සුළුයි. ඔයා ගන්න මෙහෙම මෙතේන්ගේ මවුල ගාන x ලෙසද එතේන්ගේ මවුල ගාන y ලෙසද ගන්නකෝ. අරගෙන මේ රතු බෑනේ මම මේ ලියුවා වගේ මේගොල්ලන්ගේ යටින් මේ ටික දාලා පෙන්නන්නකෝ. ඕනනම් මෙතන එකතු කරලා පෙන්නන්න. x ධන 2x සංකල වරහන් දාලා 3x. අයිමත් x ධන 2x 3x. එහෙනම් වැඩි වෙලා නැහැ. මේක එකතු කරලා පෙන්නන්න 4.5y මෙතන එකතු කරාම 5y. එහෙනම් වැඩි වෙලා
තියෙන දායක වෙන මොන වායුවද? හයිඩ්‍රෝකාබනේ C2H6 තේරෙනව නේද දැන්? හොඳට තේරෙනවා කියලා දුන්නාම හොඳේ. දැන් කියලා දුන්නාම තේරෙන්නේ නැහැ පුතේ මොලේ තියෙන්න එපේ. දැන් ඉස්කෝලේ සමහරලාට කියලා දෙනවා මෙලෝ මල දානයක් තේරෙන්නේ නැහැ නේ. දැන් මෙහෙම නේ. මේ ඕන මේ සංගලවරණක් දාලා පෙන්නන්න. මෙතන මවුල වැඩිවීම 3x. මෙතන මවුල වැයවීමත් 3x. එහෙනම් මෙතන වැඩි වෙලා අඩු වෙලා නැහැ. මෙතන එකතුව කීයද? 4.5y. හැබැයි මෙතන එකතුව පුතේ අන්න 5y. එහෙනම් වැඩිවීම සිදු වෙලා තියෙන යට ප්‍රතික්‍රියාවේ. එහෙනම් වැඩිවීමට දායක වූ හයිඩ්‍රෝකාබනේ කවුද? C2H6. එහෙනම් කොච්චරකින්ද වැඩි වෙන්නේ? වැඩි වෙන ගාන හොයන්න මවුල 5y ගේ 4.5y අඩු කරනවා. 0.5y. ඇත්තටම අපි සංඛ්‍යාත්මකව දන්න වැඩි උනේ 0.5කින්. එහෙනම් 0.5y සමාන 0.5 කියන්නේ y 1යි. y කියන්නේ එතේන්. එහෙනම් එතේන්ගේ මවුල ගාන 1යි. මේක හොයාගත්ත මිතුරු ටික හොයාගත්ත හැකියි. පස්සේ අන්තිමරිය අහනවා එතේන්ගෙන් ආපු ජල මවුල ගාන අහනව නේද? ඉතින් එතේන්ගේ මවුල ගාන y නම් ජල මවුල ගාන 3y නම් 3 වරක් එක 3යි. අර පල්ලෙහාලා තිබ්බේ. පස්සේ ලියමු උත්තර ටික. තව ටිකක් තියෙනවා. ඕක ටික හදාගන්න. මේ 12යි මවුල ආපු කට්ටිය අත උස්සා 12යි මවුල ගාන 12.5යි මවුල ගාන ආපු කට්ටිය ආවනේ. සමීකරණ දෙක හරියට තුලද කරපු කට්ටිය. අඩු ගන්න මෙතන එත හැකිනේ. 75ම ගන්න බැරි වුණොත් අපි 40ක් ගමුකෝ මුලින්ම. මුල් ටික නැති වුණොත් ඒ ගන්න හැනේ පුතේ. ඒ ටික ගත හැකිනේ. දොඩම් ගොඩ වගේ ඔක්කොම බදා ගන්න යන්න එපා. එක දොඩම් ගෙඩියක් අද ඉතුරු වෙන්නේ නැහැ පොඩි. එක එක කරගෙන යමු. තේරෙනවද? අනික දැන් මේක ආවේ නැහැ කියමුකෝ. මේක බැරි වුණාට ඊළඟට අහලා තියෙනව නේද? උෂ්ණත්වය අඩු කරපු වෙලාවේ පිවිසමනින් නාටි දෙම්මම මවුල ගන්න. ඒතකොට ඒ කොටසත් හදා ගන්න පුළුවන් නේ. ඒකට මේක ඕනේ නැහැ නේ. ඒ කියන්නේ කිහිපයක් හදත හැකි පුතේ. මේ පැත්ත මගන්නම් ඈ මේ පැත්ත ඕනේ නැහැ නේද? අද හොඳයි නේද ගණන් හදපු ප්‍රමාණය? මම දැන් මිශ්‍ර අභ්‍යාස ඔන්ලයින් එකක් දානවා. කොහොමද ඔන්ලයින් එකට උරු කරගන්න වෙනවද? තව ටික දවසක් යනකොට මේ යන විදිහට නේ. මොකද දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන එක විදිහට යුද්ධය ඉවරයිද ඉරාන් කාරය ගහනවා කියනවාද? ඌ ගහනවා කියනව නේද අයිම? දෙයිද දන්නේ දොමේ යන්න. හරිද? අද ඊළඟ කොටස බලන්න. ඊළඟ කොටස මොකද්ද කියන්නේ? ළම ඊළඟ කොටස කියන මෙහෙම එකක් බලමු. ඊළඟ කොටස ලේසි. රෝම ඉලක්කම් 4 ඉවරයිනේ අපි 5. ඉන්පසු බඳුන කෙල්වින් 300 දක්වා සිසිල් කර ජලය ඉවත් කරයිලු. උෂ්ණත්වය 300 වුණ ගමන් මොකද වෙන්නේ? උෂ්ණත්වය 300 වෙච්ච ගමන් මේ H2O ගෑස් එක මොනවා වෙනවද? ද්‍රව වෙනවා. ඔක්කොම ටික ද්‍රව වෙනවා. හරිද? එවිට භාජනයේ ඊට පස්සේ මොකද කියන්නේ? මෙවිට භාජනයේ පීඩනය 2.1 වැඩිගෙන 10 බල 6ක් විය. පහත ඒවා සොයන්න. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඊළඟට රෝම ඉලක්කම් 5 දී මොකද කරේ? රෝම ඉලක්කම් 5 දී මොකද කරේ? භාජනයේ උෂ්ණත්වය කෙල්වින් 300ට අඩු කරා. එතකොට P total එක කීයද ආවේ? 2.1 වැඩි කිරීම 10 බල කීයද? 6යි නේද? නේ? දැන් මට කියන්න ඔය 2.1 වැඩි කිරීම 10 බල 6 කියන පීඩනය ඇති කරන්න කවුරුයිද? එකක් තමයි දැන් මේ දෙන්න ප්‍රතික්‍රියා කරාට පස්සේ ඔක්සිජන් එක ඔක්සිජන් පොඩ්ඩක් ඉතුරුයිනේ. නැද්ද? ඉතුරු නැද්ද? ඇයි බං මුලින්ම කිව්වේ වැඩිපුර ඔක්සිජන් දැම්මයි කියලා? එහෙනම් මෙතන දැන් ඉතිරි ඔක්සිජන් තියෙනවා. තව කවුද ඉන්නේ? මෙතේන් ප්‍රතික්‍රියාවෙන් CO2 ආවනේ. එතේන් ප්‍රතික්‍රියාවෙන් CO2 ආවනේ. ලේබල් එකක් ගහගෙන ඉන්නවද භාජනය ඇතුලේ? මම මෙතේන්ගෙන් ආපු CO2. මම එතේන්ගෙන් ආපු CO2 කියලා ලේබල් ගහගෙන ඉන්න නැත්නම් CO2ද තියෙන්නේ? CO2. එහෙනම් මෙතන ලද CO2 තියෙනවා.
ඊට අමතරව හරිනම් මේක තියෙන්න ඕනේ. නමුත් කෙල්වින් 300 දක්වා උෂ්ණත්වය අඩු කරා මේක මොනවා වුණාද? ද්‍රව වුණා. එහෙනම් දැන් මට කියන්න මාධ්‍ය තුල තියෙන වායු වර්ග දෙක මේ දෙක විතරයි. එහෙනම් මේ දෙකේ පීඩනය තමයි ඔය නොකියා දීලා තියෙන්නේ. තේරෙනවද? නොකිය හරි කියලා හරි. තේරෙන්නේ? උෂ්ණත්වය කෙල්වින් 300 දක්වා අඩු කරලානේ. දැන් මුන් කුඩුනේ මුන් නෑනේ. මුන් නෑ උන් කුඩු ඉවරයි. මුන් කුඩු වෙනකොට මුන්ගෙනුත් ගොඩක් කුඩු වුණානේ. හැබැයි ඉතුරු නැද්ද ඔක්සිජන්? ඉතුරු වුණා. එන ඉතිරි O2 වායුව නිසා පීඩනයක් ඇති කරනවා භාජනයේට. ප්‍රතික්‍රියාවෙන් ලැබුණු මේ CO2 ටික තියෙනවනේ භාජනේ. එන ඒගොල්ලෝගෙනු පීඩනයක් ඇති කරනවා. මේ යක්කු දැන් වායුද උන් ද්‍රවද? ද්‍රව නම් වායු පාඩමට ද්‍රව ගණන් ගන්නෑ. මේ පාඩමේ නම වායු. ද්‍රව වැඩක් නැහැ. දැන් තේරෙනවද? PV සමන NRT දාන්න බෑ ද්‍රව වලට. ආයෙත් දැන් අයිමත් දාන්න PV සමන NRT. ඒක දාන්නෙත් මිශ්‍රණයට. හරි දැන් පීඩනය කීයද? 2.1 වැඩි කිරීම 10/6යි. දැන් මේක දානකොට මෙතන ලකුණු දෙනවනේ. පරිමාව ඉතින් වෙනස් වෙන්නේ නැහැ නේ කීයද පරිමාව? 8.314 වැඩි කිරීම 10 3 නේද දීලා තිබුණේ. හරිද හරිද? ඔව්නේ. n double dash total කියලා ගමු. දැන් මේක වෙන මවුල එකතුවක්. r කීයද? 8.314 ජූල් මවුලයට කෙල්විනේට උෂ්ණත්වය කෙල්වින් කීයද එන්නේ? 300යි. දැන් කීයද කපලා දාන්නකෝනේ. මෙතන 8.314 මේ 8.314 කැපෙනවා. 10 3ට 10/3ක් ලැබුණාම තව 10/3ක් ඉතුරුයි. එතන බිංදු 2කට මෙතනින් බිංදු 2ක් කපලා ගියාම උඩ ඉතුරුයි 10. 2.1 10 වැඩි කරාම කීය දෙන්නේ 21යි. 3 වරක් 7 කීය දෙන්නේ 21යි. හරිද? උඩින් කීය දෙන්නේ 7යි. කැමුණ 7යි නේද දෙන්නේ? මවුල 7යි. දැන් මේක හොයනට ලකුණු හම්බෙන්නේ නැද්ද? හම්බෙන්නේ. ඉතින් මේක හොයන්න ඉතුරු හොයන්න බෑනේ. චුට්ටක් ඉන්න දැන්. මට දැන් කියන්න මේ එතේන්ගේ මවුල ගාන කීයද ආවේ? එකයි නේද? එතේන්ගේ මවුල එක නම් බලන්නකෝ වැඩේ කොටනේ. CO2 මවුල ගාන මෙතන දෙකයි නේද? ඇයි දෙවරක් එක දෙකයි. තුන් වරක් එක කියන්නේ කීයද කියලා මාර අමාරුයි. තුන් වරක් එක ඇයි y එකයිනේ. 3යි. මේක 3යි. පොඩ්ඩක් දැන් ඉන්නකෝ වැඩේ. එතකොට එතේන්ගෙන් ආපු ජල මවුල ටික අපි දන්නවා. මෙතන දැන් ආපු මවුල ටිකත් අපි දන්නවා. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් කලින් ගානේ මවුල කීයද තිබුණේ ඔක්කොම? කලින් ගානේ මවුල 12.5ක් තිබුණා නේද? 12.5 කියන්නේ කවුද? 12.5 කියන්නේ කවුද? මෙතෙන් කුඩු වුණා, එතෙන් කුඩු වුණා, ඉතිරි ඔක්සිජන් තිබුණානේ. CO2ත් කලින් තිබුණානේ. දැන් මෙතන නැත්තේ කලින් ගානේ 12.5න් දැන් මෙතන නැත්තේ මොනවා විතරයිද? ජලයේ ටික විතරයිනේ. එහෙනම් 12.5න් 7ක් අඩු කරාම මොකක්ද දෙන්නේ? සේරම ජල වාෂ්ප මවුල ගන්න එනව නේද? ආයෙත් අපි ලියනවා ප්‍රතික්‍රියා දෙකෙන් ලද මුළු ජල වාෂ්ප මවුල. ඇයි ඒ උන් ටිකනේ ද්‍රව උනේ? දැන් පැහැදිලිද මම මේ කියන එක? උෂ්ණත්වය මොක වුණත් මවුල ගන්න වෙනස් වෙන්නේ නැහනේ. ඔක්කොම මවුල 12.5ක් තිබුණා අන්තිමට. දැන් මේ මවුල ගන්න සීතල දැන් උෂ්ණත්වය අඩු කරාට පස්සේ මවුල ගන්න 7ට අඩු වුණා. එතකොට 7යි 5යි නේ 12. එහෙනම් 5.5 තමයි මුළු ජල වාෂ්ප මවුල. පිළිගන්නවද? පොඩකින් C2H6 මගින් ලද ජල වාෂ්ප මවුල කීයද? C2H6 මවුල ගන්න එක නිසා ඒකෙන් ලැබුණු ජල වාෂ්ප මවුල 3යි වයිනේ. y කියන්නේ එකයිනේ. එහෙනම් මවුල කීයද? 3යි. අනේ මාර අමාරුයි. එතෙන්ගෙන් ලැබුණු ජල වාෂ්ප මවුල 3යි. මුළු ජල වාෂ්ප කියන්නේ මේ ටිකනේ. ඒක 5.5. එහෙනම් උඩ එකාගේ ජල වාෂ්ප මවුල කීයද? 2.5යි. තේරෙන්නේ? තේරෙනවනේ? ඔය පොඩි මොලේට තේරෙනවද? CH4 මගින් ලද ජල වාෂ්ප මවුල ඔක්කොම ජල වාෂ්ප 5.5 නම් එකකින් 3ක් ආව නම් ඉතුරු එකෙන් එන්න ඕනේ කීයද? 2.5යි. පොඩකින්. එහෙනම් මෙතන මවුල ගන්න 2.5යි මවුල. අනේ 2යි x සමානයි 2.5 නම් x සමානයි කීයද කියන්නකෝ? 1.25යි. තේරෙනවද කියන එක? දැන් මට කියන්න මෙතන දැන් ඔක්කොම දන්නවනේ මෙතන 2.5 නම් මෙතන 1 කීයද? 2.5යි නේද? එතකොට ඔක්කොම දන්නෝ මෙතන x කියලා කියන්නේ කීයද? ඒක නම් වැඩක් නැහැ. දැන් අන්තිමට දැන් මේ ඔක්කොම උත්තර ආව නේද? මොනවද අහලා තියෙන්නේ? එකක උත්තරයක් හැරුණාම අනිත් ඔක්කොගෙම ආව උත්තර. බලන්න උත්තර ටික ආව නේද කියලා. මොනවද ඌ ඇහුවේ?
ඌ ඇහුව සෑදුණු මුළු ජල මවුල. සෑදුණු මුළු ජල මවුල කීයද? 5.5යි. හරිද? මේකේ ඊට පස්සේ ඇහුවා එතේන්ගෙන් ලැබුණු ජල මවුල B. මෙතේන්ගෙන් ලැබුණු ජල මවුල C. D වලින් ගාන ඉවරයිනේ. මොකද්ද? ඔක්කොම ඔක්සිජන් මවුල නේද අහන්නේ. කොහොමද ඔක්කොම ඔක්සිජන් මවුල ටික හොයන්නේ? මට දැන් කියන්නකෝ මෙතන 7 කියන්නේ මොකද්ද කියන්නකෝ. මෙතන 7 කියන්නේ CO2 මවුලයි CO2 ඉතිරි ඔක්සිජන් නේද? ඉතිරි ඔක්සිජන් ටික දැන් හොයාගන්න පුළුවන් නේ. මම හොයනවා D හොයන්න යන්න හොඳේ. ඉතිරි ඔක්සිජන් ටික මුලින්ම හොයනවා. ඉතිරි ඔක්සිජන් මවුල පොඩ්ඩක් ඉන්නකෝ. 7යි මවුල කියන්නේ මොකද්ද? 7යි මවුල කියන්නේ මෙතන මේ 7 කියලා කියන්නේ මේ අපි උඩින් ලියාගත්ත මේ. දැන් මෙතන මවුල ගන්න 7 නේ ආවේ. 7යි කියන්නේ ඉතිරි O2යි ලද CO2යි. ලද CO2 කීයද? ලද CO2 මෙතන CO2 1.25යි. මෙතන CO2 කීයද කියන්න? 2යි. එහෙනම් මේ දෙකේ එකතුව ලද CO2 නම් 7 කියන්නේ ඔක්කොම ටික නම් මේකෙන් මේක අඩු කරාම ඉතිරි O2 ටික එනවනේ. කීය දෙන්නේ? 2ට 1.25 එකතු කරාම 3.25යිනේ. 7ෙන් 3.25 ගියාම කීයද? 7ෙන් ඉතින් 3ක් ගියාම 4යිනේ. එතකොට 4ෙන් 0.25 කියන 3.75යි. පොඩකිනි ඉතිරි O2 මවුල නෙමෙයි අහන්නේ මුළු O2 මවුල. දැන් මට කියන්න මෙතන 2x කියන්නේ කීයද කියන්නකෝ. මෙතන x කියන්නේ 1.25 නම් 2x කියන්නේ 2.5යි. මෙතන 3.5යි y කියන්නේ කීයද? 3.5යි y කියන්නේ y 1යි 3.5යි මවුල. දැන් කියන්නේ ඔක්කොම ඔක්සිජන් කියන්නේ මෙතනට ගිය ඔක්සිජනුයි මෙතනට ගිය ඔක්සිජනුයි ඉතිරි ඔක්සිජන් කියන තුනේම එකතුව. වැඩිපුර ඔක්සිජන් කියලා කියන්නේ ප්‍රතික්‍රියා වලට ගිය ටික ඉතුරු ටිකයිනේ. ඔක්කොම ඔක්සිජන් කීයද? මෙතන 2.5යි. මෙතන 3.5යි. කීයද එකතු කරාම? 3.5ට 2.5ක් එකතු කරාම කීයද බං? 6යි. 6යි මෙතන ඉතුරු ටිකයි 3යි 9.75යි. එහෙනම් මුළු ඔක්සිජන් මුළු O2 මවුල කොහොමද ලියන්නේ? උඩ 2.5යි යට 3.5යි ඉතුරු 3.75යි සේරම මවුල ගාන දෙයියෝ 9.75යි. වැඩේ ඉවරයි. විනාශ වෙලා ගියා. ඊයේම ගාන හොදේ. එහෙම ඒවත් දීලා තියෙනවා දැක්කද? හද? දැන් මෙතන ආවි මේ දෙකේ එකතුව 7යි කියලා ආවනේ පුතේ මේ. මේ දෙකේ එකතුව 7යි. ලද CO2 එන්නේ 1.25යි 2යි 3.25යි. දැන් මේක 3.25 න පොඩ්ඩක් බලන්න. මේක 3.25 7න් 3.25ක් ගියාම කීය දෙන්නේ? 3.75යි ඉතිරි මවුල. ඉතිරි 3.75යි තේරුණාද? මෙතන ප්‍රතික්‍රියාවෙන් 2.5ක් O2 තියෙනවා. මෙතන ප්‍රතික්‍රියාව 2.5ක් O2 තියෙන උන් කුඩු වෙලා ඉවරයි. උන් ඉවරයි. ඉවර වෙච්ච ඒවා තියෙනවා කීයද මෙතන 6ක්. ඉතුරු වෙලා තියෙනවා කිය 3.75. ඒ කියන්නේ ඔක්කොම දාලා තිනවා 9.75. හොඳට කියලා දුන්නා හොඳේ. නේද? තේරෙන්න කිව්වා. හරිද? උත්තරය. ඔන්න ඔහමයි උනේ. ගෙදර ගිහලා තව පාරක් හදන එක හොඳයි නේ. දැන් ඕක තමයි මේ මෑත කාලිනවම දීර්ඝතම මවුල ගාන වායු ගාන හොඳේ. 22 23 24 ආව මවුල ගාන වායු ගණන් ස්ට්‍රක්චර්ඩ් එකට තුන්වෙනි ගානේ පොඩි කොටසක්. චූට් ලකුණු 20 30ක කෑල්ල. අපි ඒව ලබන සතිය හදමු ස්ට්‍රක්චර් ටික. දැන් ටෙවල තියෙන දීර්ඝතම මේ මෑතකදී මේ ගාන. ඒ නිසා බොරු කරන්නේ හොඳ ගණන් දිග ගණන් ආපු ඒවා ඔක්කොම හදලා ඔලුවට ධම්මල යවන්නේ. හොඳයි නේද ඔය දෙන්නත් මේ පන්තියට ආපු එක දැන්. මේක ගන්නට යනවා පුතේ අවුලක් නැහැ. පේපර් එකක් ලියන ඕගොල්ලෝ කලින් ගමත් වාසි. නැතත් ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා ඔය පෑලි කියලා දුන්නොත් මම බලලා දෙනවා. අපේ පැනල් එකේ ඉන්න 7 දිනක් විතර උදේ මේ 26 පන්ති පේපර්ස් බලන්න. ඉතින් උන් කට්ටිය බලලා දෙනවා. ආය අතවසු වෙන්නේ අනිවාර්යෙන් බලලා දෙනවා. ඔයගොල්ලෝ ලියන්න විතරයි තියෙන්නේ. අපි බලලා දෙනවා. රැයට හිටියොත් පේපර් එකත් කරලා දෙනවා. මේවා හදන්න නැතුව පුතේ ළමයි 500කට ඉගෙනුවත්
ළමයි 450ම පාස් වෙන්නේ නැහැ පුතේ. ඉතුරු 52 ඒකට යනකම් මේ වගේ පන්තිකට ආවොත් ගොඩයයි නැත්නම් නැහැ. ඉස්කෝලේට වෙලාමදී ඉස්කෝලේ ගණන් දිගයි කියලා අපි කියලා වැඩකුත් නැහැ. බලයි යනකොට මේවත් දිගයිනේ. සෑහෙන දිගයි. අමාරු නෑ. සෑහෙන දිගයි. මරු ගානනේ. අපි වෙලාවත් ඉවර වෙලා ටිකක් වෙලා ගියා. ඉතින් මේ ගානට වෙලා යනවනේ ඉතින් කොහොමද? ඕගොල්ලන්ට වැඩ වෙලා තියෙන මෙතන හිර වුණොත් ඔක්කොම අවුල් වෙනවා හැබැයි ඈ. මෙතන හිර වුණොත් අන්තිම කෑලි කිහිපයක් කරන්න බැරි වෙනවා. එනි අමුතු විදිහට වාක්‍ය ගලපලා තිබුණේ කියලානේ. එතන අපි අද රැහැ පන්තියේ ගිය සතියේ ආනන්දේ ස්ට්‍රක්චර්ඩ් එසේ එක තමයි උගන්වන්නේ. අපි මුලින්ම කරනවා ආනන්දේ අර ඕගොල්ලෝ ලිව්වේ එක රචනා ගානන්නේ ගණන් රචනා ගාන ලිව්වේ නැහනේ. අපි මුලින්ම ගණන් රචනා ගාන තමයි කියලා දෙන්නේ රැයට. නොලිව් එක තමයි කියලා දෙන්නේ. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එකේ ගානක් දෙකක් ඕන ටික කියලා දෙනවා ඒකේ. හරි එහෙනම් අදට මේ පන්තිය නවත්තමු. දැන් වෙලාව කීයද? අනේ මගේ ෆෝන් එක ඔෆ් වෙලා කීයද? ඔව් 55 නේ. 6:55 එහෙනම් අදට පාඩම නිමයි. ස්තුති ලබන සතියේ අපි හම්බෙමු. පේපර් එකට ඉන්න කට්ටිය ඉන්න. මං අද ආනන්දේ රචනා පේපර් එක රචනා ගණන් ටික ස්ට්‍රක්චර්ඩ් එකකින් කිහිපයකුයි කියලා දෙනවා. යන කට්ටිය යන්නේ ඉන්න කට්ටිය. යන කට්ටිය අර පේපර් එක කරලා මට ගෙනත් දෙන්න. මොකද අනිත් අයට ලැබෙන එක ඔයාට නොලැබී ගියොත් අපරාධේ. ඒ නිසා ඕගොල්ලන්ට ඕනකම තිබුණොත් මගේ වීඩියෝ ඉල්ලගෙන පේපර් ක්ලාස් එකට පේ කරලා වැඩේ කරගන්න පුළුවන්. මං ගාව වීඩියෝ තියෙනවා. පේපර් එකත් හම්බ වෙනවා නම් ගෙදරදී කරන්න පුළුවන් නම් ඩිස්කෂන් එක බලන්න මං ගාව වීඩියෝ එකක් තියෙනවා නම් ඉල්ලගෙන බලන්න විතරයි තියෙන්නේ. ඒ වැඩේ ඔයා කරගන්න ඕනේ. ඔයාට රැට ඉන්න බැරි නම්. මට වෙන දවසකුත් නැහැ නේ පුතේ දාන්න. හරි එහෙනම් ගිහින් එන්න. අපි ලබන සතියේ ස්ට්‍රක්චර්ඩ් ගණන් ටික හදනවා. මේ A level ගණන් දැන් ඕන A level වායු ගණනක් හදන්න පුළුවන්. ඇවගැඩ්‍රෝ නියමයේ කියලා දීලා නැහැ. නමුත් A level ගණන් දැන් ඕන එකක් හදන්න පුළුවන්. චාලක අනුකවාදී පොඩි කැලක් විතරයි තාම දන්නේ නැත්තේ. ලබන සතියේ ඒවත් පටන් ගන්නවා. එන ගිහින් ආයු බෝවා. පේපර් එකට කට්ටිය 7:20 වෙනකොට එන්න.